හරි. අයිබෝවන් ආදරණීය දුවේ පුතේ 2026ට ලස්සන වැඩපිළිවෙලක් එක්ක අපි ආරම්භ කරන අපේ අලුත්ම කොමර්ස් පන්තියේ 10 වසරේ පළවෙනි දේශනය තමයි අද අපි මේ විදිහට පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ විෂය නිර්දේශයේ එන පාඩම් මොනවද? ඒ වාගේ කරුණු කාරණා මුලින්ම සාකච්ඡා කරලා අපි අපේ පළවෙනි ඒකකය ආරම්භ කරනවා. එතකොට පුතේ ඔයාගේ විෂය නිර්දේශයේදී විෂය මාලාවේදී ඔයා කාණ්ඩ විෂයන් තෝරා ගැනීමේදී තමයි මේ කොමර්ස් කියන විෂය ඔයාට තෝරා ගත්තේ. එතකොට ඒක තෝරාගත්ත විෂයක්නේ. එතකොට ඒ තෝරා ගැනීමේදී ඔයා එක වෙලාවකට ඔයාගේ අම්මගෙන් තාත්තගේ කීම මත කොමර්ස් තෝරගත්ත වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අක්කලා අයියලාගේ කීම මත කොමර්ස් තෝරගත්ත වෙන්න පුළුවන්. නැත්නම් ඔයාටම හිතලා ඔයා YouTube එකෙන් බලලා මොකක්ද මේ ෆීල්ඩ් එක ගන්න ඒ නිසා කොමර්ස් තෝරගත්ත වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා දැන් කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගෙන තියෙනවානේ. ඒ නිසා මම ඔයාගේ අද මේ ආරම්භක දවසේ මුලින්ම මේ අලුතින්ම ඔයාට පාඩම් ටික කියලා දෙන්න පටන් ගත්තොත් අපිට ඇත්තටම අර අපි අඩිතාලමක් නැති ගමනක් යාමක් වගේ. ඒ නිසා ඔයාද මාත් එක්ක සම්බන්ධ වෙනවා කොමර්ස් කියන විෂයේ පළවෙනි පාඩම 10 වසරේ කරන්න. හැබැයි ඒ අරමුණත් අපි තියාගෙන මම මුලින්ම දේවල් ටිකක් කියලා එයාට අපේ විෂය අපි ආරම්භ කරමු. මම ඔයාලට පළවෙනියටම කියනවා ඇත්තටම මොකක්ද මේ කොමර්ස් කියලා කියන්නේ? කොමර්ස් යනු දෙක මම ඔයාට කියනවා මේ කොමර්ස් වල තියෙන විෂය නිර්දේශය මොකක්ද? තුන්වෙනියට මම ඔයත් එක්ක කියනවා ඔයා කවදා හරි දවසක මුහුණ දෙන ඔයාගේ O level කොමර්ස් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද? ඊගාවට මම ඔයත් එක්ක කතා කරනවා මේ කොමර්ස් විෂය නිර්දේශයයි මේ කොමර්ස් ප්‍රශ්න පත්‍රයයි ඔයාට ලස්සනට උගන්වලා ඔයාව කවදා හරි දවසක මේ කොමර්ස් කියන විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඔයා ලියන මේ O level paper එකට හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන්න මේ මගේ ළඟ තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අවසානයේට කතා කරනවා මම කවුද කියලා. ඔන්න ඔය ටික මුලින්ම කතා කරලා අපි අපේ පළවෙනි පාඩමට යමු. හරි. දැන් මේ කොමර්ස් කියන එක ඔයාට මම මුලින්ම කතා කරන්නේ. උදේ කොමර්ස් කියලා කියන දේ දන්නේ නැතුව ඇත්තටම අපිට කොමර්ස් ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා මම ඔයත් එක්ක පළවෙනියෙන්ම කතා කරනවා ළමයි කොමර්ස් කියන්නේ මොකක්ද කියලා. දෙවෙනියට මම ඔයත් එක්ක කතා කරනවා ඔයාට ඉගෙන ගන්න තියෙන කොමර්ස් විෂයේ 10 11 දෙකේම විෂය නිර්දේශය මොකක්ද කියලා. ඊගාවට මම ඔයත් එක්ක කතා කරනවා ඔයාගේ O level ඒ කියන්නේ 11 වසරට ගිහිල්ලා දෙසැම්බර් මාසේ මුහුණ දෙන්න ඉන්න O level කොමර්ස් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා. ඊගාවට මම ඔයත් එක්ක ඔයාගේ වැඩපිළිවෙල අපේ වැඩපිළිවෙල ගැන කතා කරනවා. ඊට පස්සේ මම ගැන කතා කරනවා. මොකද ඔයා ඉතින් ගොඩාක් දුර බැහැර ඉඳලානේ මාත් එක්ක හම්බෙන්නේ. සමහර වෙලාවට ඔයා මේක බලනකොට ඔයා මාව කලින් දැකලා නැති වෙන්නත් පුළුවන්. එහෙමනේ. ඒ නිසා ඔයා මං ගැන දැනගන්න ඕනේ. එයාට මාගේ බාහිර රූපයෙන් බැලුවහම පේනවා ඕගොල්ලොන්ගේම වයස වගේ සමාන ගුරුවරයෙක්. එහෙනම් මේ වගේ ගුරුවරයෙක්ගෙන් මං ඇයි කොමර්ස් ඉගෙන ගන්න ඕනේ? එයාට මොනවද අපිට මේ කොමර්ස් කියන විෂය උගන්වන්න තියෙන සුදුසුකම්? මේ වගේ ගොඩාක් දේවල් ඔයාට හිතට එනවනේ. අන්න ඒ දේවල් ටික මං ඔයාට මම කියන කොටසෙන් ඉවරයක් කරනවා. හරි. අපි යමු කොමර්ස් කියන්නේ මොකක්ද කියලා බලන්න. පුතේ කොමර්ස් කියන විෂයේ සිංහල වචනය තමයි ඔයාගේ විෂය නිර්දේශයේ කොමර්ස් කියන විෂයේ සිංහල වචනය තමයි ව්‍යාපාර
හා ගිනුම් කරන අධ්‍යයනය කියලා කියන්නේ. හරිද? ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනය. එතකොට පුතේ මේ විෂය හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. ඒක ඔයාටත් පේනවනේ. අංක 1 ව්‍යාපාර. හා කියන පදයෙන් වෙන් වෙලා වචනයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ගිනුම් කරන. එහෙනම් පුතේ මේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනය කියන නැත්නම් වාගේ කොමර්ස් කියන විෂය හැදිලා තියෙන්නේ පද දෙකකින්. ඔයාට ඒක තේරෙනවනේ. මේ කොමර්ස් කියන විෂය හැදිලා තියෙන්නේ පද දෙකකින්. ඒක ඔයාට තේරෙනවා. එතකොට අපි බලන්න ඕනේ ඔයාට මේ විෂයෙන් ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ විෂය මොකක්ද කියලා. පුතේ මෙහෙමයි. ව්‍යාපාර කියන්නේ මොනවද? ව්‍යාපාර කියලා කියන්නේ අද වෙද්දි ලෝකයේ හැම තැනම තියෙන දේවල්. අද වෙද්දි ලෝකේ ව්‍යාපාර තියෙනවා ලියාපදිංචි ව්‍යාපාර මිලියන 237ක්. මිලියන 237ක්. මේ ව්‍යාපාර 237ම මේ ලියාපදිංචිය විතරයි පුතේ. ගොඩාක් ඒවා තියෙනවා ලියාපදිංචි නැති ඒවා. ඒ ව්‍යාපාරවල හැසිරීම මොන වගේද? ඒ ව්‍යාපාර බිහි වුණේ කොහොමද? ඒ ව්‍යාපාර මගින් සමාජයට ඉටු කරන්නේ මොනවද? ඒ ව්‍යාපාරය ඒ විදිහට කිරීම තුළින් සමාජයට වෙන යහපත මොනවද? ඒ වගේ මේ ව්‍යාපාර තුළින් ඔයාට වෙන යහපත මොනවද? ව්‍යාපාර මගින් නිෂ්පාදනය කරන්නේ මොනවද? ව්‍යාපාර මගින් සපයන්නේ මොනවද? ව්‍යාපාරයක ඉන්නේ පාර්ශව කවුද? අපි වචනයක් කියනවා ඇල්මැති පාර්ශව. අන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව කවුද? ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව මගින් ව්‍යාපාරයකට වෙන්නේ මොනවද? ව්‍යාපාරයේ කළමනාකරුවන් තීරණ ගන්නෙ කොහොමද? ඒ තීරණවල සඵලදායීතාවයම ඉන්නේ කොහොමද? සැලසුමක් සකස් කරන්නේ කොහොමද? සංවිධානකරණයක් වෙන්නේ කොහොමද? මනා පාලනයකින් ව්‍යාපාර කටයුතු සිද්ධ කරගෙන අද වෙද්දි ව්‍යාපාර කොතනද තියෙන්නේ? ඔන්න ඔය ගැඹුරු විෂයපතය අපි ව්‍යාපාර තුලින් කතා කරනවා. මං කීව දේවල් වලට අමතරව නොකීව දේවල් තව ගොඩාක් තියෙනවා. ඔන්න ව්‍යාපාර කියන කොටසින් අපි ඒ වගේ දේවල් අධ්‍යයනය කරනවා. ඊගාවට අපි ගිණුම්කරණය කියන කොටස. දැන් පුතේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට අතීතයේ ඉඳලම මේ ව්‍යාපාර පවත්වාගෙන ආවේ. ඒ කියන්නේ ඔයාගේ ආච්චිලගේ සීයාගේ කාලේ නෙවෙයි. ගොඩාක් දුර කාලෙකින් නම් තමයි මේ ව්‍යාපාර පටන්ගෙන ආවේ. මේ ව්‍යාපාර පවත්වාගෙන ආව කාල පරිච්ඡේදය හරි ප්‍රාථමික අධ්‍යයනයක්. ඇයි? ආරම්භ කළේ හෙන පොඩියට. ඔය ව්‍යාපාර පොඩියට පවත්වාගෙන එනකොට පුතේ ව්‍යාපාරවල අයිතිකරුවන්ට ව්‍යාපාරවල කළමනාකරුවන්ට පොඩි ගැටලුවක් මතුවුණා. ඒ තමයි මේ ව්‍යාපාරයේ පවත්වාගෙන යනකොට ව්‍යාපාරයේ ආදායම් කොච්චරද? මේ ව්‍යාපාරයේ වියදම් කොච්චරද? මේ දෙක මගින් පැනනගින ලාභය කොච්චරද? ඔන්න ඔය වගේ දේවල් පිළිබඳව මිනුම් කරන්න ඕන වුණා. එන්න මේ මිනුම් කරන්න ඕන නිසා තමයි ගිනුම්කරණය කියන විෂය ආවේ. එහෙනම් පුතේ ඔයාලට මේ දෙක අතර මනා සම්බන්ධතාවය තේරෙන්න ඕනේ. ව්‍යාපාර කියන්නේ මොනවද? ගිනුම්කරණය කියන්නේ මොනවද? මේ ව්‍යාපාර මත තමයි ගිනුම්කරණය බිහි වුණේ. අන්න ඒ වගේ දේවල් ඔයාලට තේරෙන්න ඕනේ. අන්න ඒ වගේ ලාභය කොච්චරක්ද? ව්‍යාපාරයේ කොච්චර වත්කම් තියෙනවද? අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. වගකීම් කොච්චරක් තියෙනවද? ඒ ව්‍යාපාර වලින් හිමි වෙන අයිතිකරුවන්ගේ කොටස කොච්චරක්ද? ඔන්න ඔය වගේ දේවල් අපි මේ ගිණුම්කරණය කියන කොටසෙන් ඉගෙන ගන්නවා. එහෙනම් පුතේ ඔයාට ඒ ගිණුම්කරණය කොටස්වලදී ගිණුම් තියන්න වෙනවා. එක ආකෘති රූල් කර එක ගණන් හද විත්ත සටහන් කියන දේවල් දාලා අපි ලස්සනට ඒ ඔයාට උගන්වනවා. එහෙනම් පුතේ ඔයා මේ තෝරගත්ත පළවෙනි කාණ්ඩයේ කොමර්ස් කියන විෂය ඔයාට මම උගන්වන්නේ ජීවිතේට. ඇයි? ඔයා මේ ගිණුම් කරන කොටසේදී නැත්තම් ව්‍යාපාර කියන කොටසේදී ඔයා ඉගෙන ගන්න ඕන ඔයාම කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ? ඔයාම කොහොමද ඔයාගේ ආදායම් වියදම් කළමනාකරණය කරන්නේ? ඒවට තියෙන මූල්‍ය පාලනයන් මොනවද? මෙන්න මේ කියන දේවල් මම ඔයාලට රසට උගන්වනවා. ඒ නිසා කොමර්ස් කියන්නේ පුතේ ජීවිතයට උගන්වන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඒ වගේ සබ්ජෙක්ට් එකකින් ඔයා ඉගෙන ගන්න මෙන්න මේ වගේ දේවල් කියලා ඔයා දැවැන්තව මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ. අද අපි අපේ කොමර්ස් කියන විෂය ඔයා තෝරගත්තා. ඔයා ඒ තෝරගත්ත විෂයෙන් මොනවද ඉගෙන ගන්න කියලා ඔයා මූලිකවම දැනගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න විෂය පිළිබඳව හැඳින්වීම පුතේ එච්චරයි. දෙවෙනියට මම ඔයත් එක්ක කතා කරනවා කියලා කිව්වේ
ඔයාගේ විෂය නිර්දේශය ගැන මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන ඔයාගේ කොමර්ස් කියන විෂයේ දෙවෙනියට මම ඔයත් එක්ක කතා කරනවායි කිව්වේ විෂය නිර්දේශය පිළිබඳව. මේ විෂය නිර්දේශය අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට කඩන්න. 10 වසරේ පාඩම් සහ 11 වසර පාඩම්. ඊට පස්සේ මේ 10 වසරේ පාඩනුත් මම අයි කොටස් දෙකකට කඩනවා. අර අපේ විෂය කොටස් දෙක මොකක්ද අපේ විෂය කොටස් දෙක? එකක් තමයි ව්‍යාපාර, අනිත් එක තමයි ගිණුම්කරණය. 11 වසරේ පාඩනුත් එහෙමයි. කොටස් දෙකකට මම කඩනවා. එකක් තමයි ව්‍යාපාර, අනිත් එක ගිණුම්කරණ. එතකොට පුතේ අපිට 10 වසරේ තියෙනවා ව්‍යාපාර අධ්‍යයන පාඩම්. 11 වසරේ තියෙනවා ව්‍යාපාර අධ්‍යයන පාඩම්. 10 වසරේ තියෙනවා ගිණුම්කරණීය පාඩම්. 11 වසරේ තියෙනවා ගිණුම්කරණීය පාඩම්. ඔන්න ඕක තියාගෙන අපි යමුකෝ ඔයාගේ විෂය නිර්දේශය ගැන විතරක් කතා කර. ඒ කියන්නේ 10 වසරේ පාඩම් කොච්චරක් තියෙනවද? ඒකෙන් ව්‍යාපාර අධ්‍යයන පාඩම් කොච්චරද? ඒකෙන් ගිණුම්කරණ පාඩම් කොච්චරද කියන්න අපි බලන්න යමු. දැන් පුතේ ඔයාගේ 10 වසරේ විෂය නිර්දේශයේ තියෙනවා සම්පූර්ණ පාඩම් 12ක්. හරිද? ඔය පාඩම් 12න් පළවෙනි පාඩම් තුනම ව්‍යාපාර අධ්‍යයන පාඩම්. ඉතුරු පාඩම් 6ම ඔයාගේ මොනව පාඩම්ද? ගිණුම් කරන පාඩම්. ඒ නිසා ඔයාට තේරෙනවා පුතේ ඔයාගේ මේ 10 වසරේ විෂය නිර්දේශය ඇතුලේ වැඩිපුර බර තැබීම තියලා තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයන පාඩම් වලටද ගිණුම්කරණීය පාඩම් වලටද කියලා. එහෙනම් පුතේ ඔයාගේ ඇත්තටම විෂය නිර්දේශයේ වැඩිපුරම බර තැබීම තියලා තියෙන්නේ මොන පාඩම් වලටද? ගිණුම්කරණ පාඩම් වලට. අන්නේ ගිණුම්කරණය කියන කොටස ඔයාට ඇත්තටම පුතේ වැදගත්. ව්‍යාපාරත් වැදගත්. හැබැයි දැන් ඔයාගේ විෂය නිර්දේශයේ වැඩිපුර බර තැබීම තියලා තියෙන්නේ මෙතෙන්ටනේ. අන්නේ නිසා ගිණුම්කරණ පාඩම් 6ක් තියෙනවා ඔයාගේ විෂය නිර්දේශයේ. හරි. අපි මේ මොනවද කියන්නේ එකින් එක බලන්න යමු. කොයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ. හරි. ඔය තියෙන ඔයාගේ විෂය නිර්දේශයේ පාඩම් 12. පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. ඔන්න ඔය තුන තමයි මම කිව්වේ ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3ක් අපිට තියෙනවායි කියලා. ඊගාවට අන්න ගිණුම්කරණය හැඳින්වීම. හතරවෙනි පාඩමෙන්ම පටන් ගන්න ගිණුම්කරණය. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ, ද්විත්ව බලපෑම, මූලික පොත්, මුදල් පොත්, සුළු මුදල් පොත්, බැංකු ගිණුම්, බැංකු සැසඳුම්, ගැනුම් ජර්නල්, විකුණුම් ජර්නල්, පොදු ජර්නල්, ශේෂ පිරික්සුම්, වැරදි නිවැරදි කිරීම. ඔන්න ඔය දේවල් ටිකනේ වාගේ තියෙන්නේ. එතකොට ඔයා බලන්නකෝ දැන් මේකෙන් අර මං කිව්වා වගේම මුල් පාඩම් 3ම තියෙන්නේ මොනවද? ව්‍යාපාර අධ්‍යයන පාඩම්. ඉතුරු පාඩම් 6ම මොනවද? ගිණුම්කරණීය පාඩම්. දැන් ඕක තමයි පුතේ අපේ විෂය නිර්දේශය. හරි. එතකොට 11 වසරේ විෂය නිර්දේශය ගැනත් මං කියන්නම්කෝ. ඒක මං ආයි ස්ක්‍රීන් ෂෙයා කර ඉන්නේ නැහැ. ඔයා 11 වසර නෙවෙයිනේ තාම. මේ 11 වසරේ විෂය නිර්දේශය ඇතුලේ ඔයාට තියෙනවා පුතේ පාඩම් 8ක්. ඒ පාඩම් 8න් ව්‍යාපාර අධ්‍යයන පාඩම් 4ක් තියෙනවා. ඊට පස්සේ ගිණුම්කරණීය පාඩම් 4ක් තියෙනවා. ඒක සමාන බර තැබීමක් තියෙන්නේ. එතකොට ඔයා මෙතනින් මුලින්ම ඉගෙන ගන්නවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඒකෙන් කරන්නේ මොනවද? අන්න ඒ වගේ දේවල් ඔයා මෙතනින් ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්න ඔයා හොඳ බේස් එකක් දා ගන්න ඕනේ. ඒ බේස් එකක් දාගෙන මෙන්න මෙතන මේ ගිණුම්කරණීය පාඩම් 4 කියන්නේ ලොකු පාඩම් 4ක්. අපි මෙතනදී හදනවා තනිපුද්ගල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන ගොඩාක් අයියලා අක්කලා අමාරුයි කියන පාඩමක්. අපි මේ අමාරුයි කියන පාඩම අපි වර ලස්සනට උගන්වනවා. ඒ නිසා මේ ව්‍යාපාර අධ්‍යයන පාඩම් පුතේ ඔයා මේ සතිය ආවේ නැතුව ලබන සතිය ආවත් ඇත්තටම ඔයාට ඒ පාඩම තේරෙනවා. එතන ඉඳන් යන කොටස තේරෙනවා. ඒ නිසා ගොඩාක් ගුරුවරු මේ ව්‍යාපාර අධ්‍යයන පාඩම් ලස්සනට උගන්වනවා. ඇයි ළමයාව මැද්දේදී කඩන්නේ නැහනේ. මැද්දේ කැඩුනත් ඒ ළමයාට ඉතුරු පාඩම් ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතුරු පාඩම් කොටස ලස්සනට කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ ගිණුම්කරණීය පාඩම් කියලා කියන්නේ පුතේ
හරියට නිකන් චේන් එකක් වගේ. ඔහොම දන්වැලක් වගේ. ඒ මොකක්ද ඒ කියන්නේ මං? මේ දන්වැලේදී එයා බලන්න මේ දන්වැලක මේ වගේ පුරුක් වලින් පුතේ මේ දන්වැල හැදිලා තියෙන්නේ. සෙට් වෙලා තියෙන්නේ. ඔයා මේ 10 වසරේ ගිණුම්කරණීය පාඩමක මේ මැද්දේ චේන් එක කඩා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඔයාට ඉතුරු ටික හරියට කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා ගිණුම්කරණීය පාඩම් ටික එකකට එකක් ලින්ක් වෙලා තියෙන්නේ. තේරුණාද? ඒ නිසා ගිණුම්කරණීය පාඩම් මැද්දේ කඩාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ අවසානය හරියට ලස්සනට කරගන්නේ නැහැ. ඒ නිසා ගිණුම්කරණය කියලා කියන්නේ දන්වැලක් වගේ. ඒ නිසා මේ පාඩම් ටික ඔයා ලස්සනට හරියට කරගෙන යන්නට ඕනේ. හරි. ඊගාවට දැන් ඔයා දන්නවා ඕනම දෙයක ගොඩාක් ගුරුවරු කියනවනේ මොකද්ද? මං ඔයාට ඒකක් අරන් දෙනවා. ඔයා මෙතන ඇවිල්ලා ඉඳ ගන්න මං ඔයාට ඒකක් අරන් දෙනවා. ඔයා මගේ වැඩ ටික කරන්න මං ඔයාට ඒ ටිකක් අරන් දෙනවා. ඔහොම කියනවනේ. මම නම් කියන්නේ එහෙම. මට ඔයාව මෙතන ඉඳගත්තා මං ඔයාට ඒකක් අරන් දෙනවා කියලා කියන්නේ. මං මොකක්ද කියන්නේ? මං කියන්නේ විශ්වාසය ධන කැපවීම මත ප්‍රතිඵලයක් තීරණය වෙනවයි කියලා. ඒ කියන්නේ මම මගේ පැත්තෙන් මම මේක 100 මේ ඔයාලට මේ බෝඩ් එකේ පේන විෂය නිර්දේශය ලස්සනට ඉවර කරනවා. ඔයා මං ගැන විශ්වාස කරන්න. මං මේ විෂය නිර්දේශය ලස්සනට උගන්වන්න ඔයාට ලස්සනට කැප වෙනවා. ඒ විෂය නිර්දේශයට අදාළ පාඩම් ටික ලස්සනට ඉවර කරනවා. ඒකට අදාළ ටියුට්ස් ඔයාට දෙනවා. ඒකට අදාළ ඔක්කොම දේවල් ටික ඔයාට දෙනවා. පේපර්ස් ටිකත් ලස්සනට කරනවා. අන්න ඒ වගේ ලස්සනට ඔයාට මම පාඩම උගන්වන්න කැප වෙනවා. විෂය නිර්දේශයම උගන්වන්න කැප වෙනවා. එතකොට ප්‍රතිඵලය බිහි වෙනවා. හැබැයි පුතේ ඔයා දන්නවා එක අතකින් අපුඩියක් ගහන්න බෑනේ. අපුඩියක් ගහන්න පුළුවන්. කොහොමද? ඒක අත්පුඩි නෙමෙයි. එක අතකින් අපුඩියක් ගහනවා නම් අපුඩි නෙමෙයි. මෙහෙමට ගහන්න පුළුවන්. හැබැයි අපුඩියක් ගහන්නේ කොහොමද මෙහෙම? එහෙම ගහනවා නම් මගේ අත විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ මගේ කැපවීමයි මගේ විශ්වාසයයි තිබිලා හරියන්නේ නැහැ. ඒකට ඔයාගේ පැත්තෙන් තියෙනවනේ මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. මම මේක කරන්න කොහොම හරි කැප වෙනවායි කියන අදිෂ්ඨානය. අන්නේ දේවල් ඔයාගේ පැත්තෙන් තියෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් පුතේ ඔන්න මං කිව්ව ඔය නිර්ණායක දෙක කම්ප්ලීට් වුණොත් මගේ පැත්තෙන් සහ ඔයාගේ පැත්තෙන් ඔයාගේ ප්‍රතිඵලය මෙන්න මෙතනින් නවතී. නැතුව ඔයාව මගේ පන්තියට ගෙන්න ගන්න ඕන කමට ඇවිල්ලා බලන්න වෙනස වටහා ගන්න කියලා ඔයා ඉඳගත්ත පළියට ඒකක් අරන් දෙන්න ඇත්තටම බෑනේ පුතේ. ඒක නිකන් මාකටිං ට්‍රික් එකක්නේ. එහෙම බොරු කියලා ගෙන්න ගන්න ඕනෙත් නෑනේ. ඔයා මගේ පන්තියට ඇවිල්ලා මේ විදිහට හැසිරෙන්න අපි ලස්සනට අඩු ගන්නවා. පන්තිය ඔන්ලයින් පන්තියක් වුණාට බෝරින් වෙන්න දෙන්නේ නැහැ. පළවෙනි දවසේ අපිට ওই දේවල් ටික කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මගදී යනකොට අපි ලස්සන ක්‍රමවේද අනුගමනය කරනවා. පන්තියන් තුල සින්දු කියන්න පුළුවන් සින්දු කියන අයට. ඒ වගේම වීඩියෝ ෂෙයා කර අපි ලස්සන දේවල් කරනවා. ඒ වගේ වට ලස්සනට අපි මේ අත්දැකීම ලබා දෙන ඔන්ලයින් පන්තියක බෝරින් කරන්නේ නැතුව. ඒ විදිහට අපි වට විෂය නිර්දේශය ලස්සනට උගන්වන්න කැප වෙනවා පුතේ. හරි. ඊගාවට ඔයාගේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ඒ කියන්නේ O level ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. කොහොමද එන්නේ මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය? බලන්න. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. මම මේ කතා කරන්නේ O level ප්‍රශ්න පත්‍රයෙන්. නැතුව ඔයාගේ වහර විභාගවල ටීචර්ස්ලා දෙන ප්‍රශ්න පත්‍ර, සර්ලා දෙන ප්‍රශ්න පත්‍ර වලින් නෙවෙයි. ඔයාගේ ප්‍රශ්න පත්‍රය ඔයා දන්නවා ඕනම ප්‍රශ්න පත්‍රයක් ප්‍රධාන කොටස් දෙකයිනේ. මොකක්ද මේ ප්‍රධාන කොටස් දෙක? එක කොටසයි දෙක කොටසයි. එතකොට මේ එක කොටසේ ඔයා 9 වසරේ ඉන්න කාලේ 9 වසරේ ඉන්න කාලේ ඔයාට එක කොටස මොනවද තිබ්බේ? ඉරි ගහන ප්‍රශ්නනේ. ඔය ඉරි ගහන ප්‍රශ්න තිබ්බට කීයද තිබ්බේ? 20යි නේ. මට ඇහුණා කියනවා 20යි. මේ 20 එක දෙගුණ වෙනවා පුතේ O level වලදී. අපේ විෂය නිර්දේශයේ ඒ කියන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ
ඔයාට MCQ 40ක් තියෙනවා. මේ ඔක්කොම ඉරිගහන්න එන MCQ ප්‍රශ්න. ඉරිගහන්න එන ප්‍රශ්න. ඒ ඉරිගහන්න එන ප්‍රශ්න එකකට ලකුණු එක බැගින් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. හරිද? ඊගාවට ඔයාගේ දෙක කොටස නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අයන්න සහ ආයන්න. හරිද? මේ අයන්නේ ඔයාට පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඒ අනිවාර්ය පළවෙනි ප්‍රශ්නෙට ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට අමතරව මේ අයන්නේ තියෙනවා ප්‍රශ්න 3ක්. ප්‍රශ්න 3ක්. මේ ප්‍රශ්න 3න් ඔයා දෙකක් තෝරගන්න ඕනේ. එකකට ලකුණු 8 ගානේ ඔයාට මෙතනින් හම්බෙනවා ලකුණු 16ක්. ඊගාවට මේ ආයන්න කොටසෙත් තියෙනවා ප්‍රශ්න 3ක්. 5 6 7 කියලා. මේ ප්‍රශ්න 3නොත් ඔයා ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. එකකට හම්බෙනවා ලකුණු 12. එතකොට ඔයාට හම්බෙනවා ලකුණු 24ක්. එතකොට මෙතන එන මේ ප්‍රශ්න 3 පුතේ පේන්නේ. මෙතන එන මේ ප්‍රශ්න 3 දැන් මේ 2 3 4 කියලා තියෙන මේ ප්‍රශ්න 3 ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනය පාඩම්. ඊට පස්සේ මෙන්න මේ 3 ඔයාගේ ගිනුම් කරන පාඩම්. හරි. ඔන්න බලන්නකෝ ඕක දැන්. ඔයාගේ O level ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකයි. මොකක්ද මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙක? එක කොටසයි දෙක කොටසයි. ඒකේ පළවෙනි කොටසේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 40ක්. ඒකට ලකුණු 1 ගානේ ඔයාලට ලකුණු 40ක් හම්බ වෙනවා. දෙවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකයි අයන්නයි ආයන්නයි. ඒකේ පළවෙනි කොටස අනිවාර්යයි. ඒකේ ලකුණු 20ක් හම්බ වෙනවා. ඊගාවට 2 3 4 කියලා ව්‍යාපාර අධ්‍යයන පාඩම් වලින් අහන ප්‍රශ්න 3ක් තියෙනවා. 10 වසරේ 11 වසරේ දෙකෙන්ම අහනවා. එකකට ලකුණු 3ක් තියෙනවා. 3ෙන් දෙකක් තෝරගන්න ඕනේ. එකකට ලකුණු 8 ගන්න ලකුණු 16ක් හම්බ වෙනවා. ගිනුම්කරණයේ ප්‍රශ්න 3ක් තියෙනවා. 10 11 දෙකම අදාළ කරගෙන. ඒකෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්නවා. එකකට ලකුණු 12 ගානේ ලකුණු 24ක් හම්බ වෙනවා. එතකොට පුතේ මෙතන 24යි මෙතන 16යි කීයද? ලකුණු 40යි. ඒ 40යි මේ 20යි කීයද? ලකුණු 60යි. 60යි මේ 40යි කීයද? ලකුණු 100යි. ඔයා සම්පූර්ණ ලකුණු 100න් ලකුණු 75ක් හෝ ඊට වැඩිය ගත්තොත් ඔයාට හම්බ වෙනවා ඒ සාමාර්ථයක්. හරිද? ඔයාට 75ක් ගන්න නෙවෙයි උගන්නන්නේ 100ටම උගන්නනවා. හොඳද? ඒ නිසා ඔයා ඒක ගැන විශ්වාසයක් තියාගන්න, මං ගැන කැපවීමක් තියාගන්න ඔයා ගැන. ඒ නිසා ඔන්න ඕක තමයි ඔයාගේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. හරිද? මං හිතනවා ඔයාට මම කියන එක ලස්සනට තේරෙනවා, ලස්සනට ඇහෙනවා, මාව ලස්සනට පේනවා, මං කියන දේ හොඳට අවබෝධ කරගත්තා කියලා. ඊට පස්සේ අපි යනවා ඔයාගේ විෂය නිර්දේශය ඉවර කරන්න. මේ ඔයා දන්නේවත් නැති ඔයාගේ සර් ළඟ තියෙන සැලැස්ම මොකක්ද කියලා බලන්න. අපේ වැඩපිළිවෙල ඔයාගේ විෂය නිර්දේශයේ තියෙනවා පුතේ තියරි පාඩම්. ඒක ඔයා දන්නවනේ. ඊට අමතරව ඔයාගේ විෂය නිර්දේශයේ තියෙනවා accounting පාඩම්. මේ තියරි පාඩම් ඔයාගේ තියෙනවා 10 වසරේ කීයක් තියෙනවද කිව්වද මං? 10 වසරේ 3ක් තියෙනවා. 11 වසරේ 4ක් තියෙනවා. ඔක්කොම කීයද? තියරි පාඩම් 7යි.
ඊට පස්සේ ඔයාගේ accounting පාඩම් 10 වසරේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඊට පස්සේ 11 වසරේ 4ක් තියෙනවා. ඔක්කොම කීයද? 10යි. සෝරි මට වැරදුනා පුතේ. ඔයාගේ accounting පාඩම් 9ක් තියෙනවා. මම බැලුවා කොහොමද පාඩම් ගාන අඩු වුනේ කියලා. පාඩම් එතකොට 13ක් තියෙනවා. හරි. එතකොට මේ තියරි පාඩම් 7යි accounting පාඩම් 13 වෙනවාගේ සිලබස් එක කැඩෙන්නේ. එතකොට ඔයාගේ මේ තියරි පාඩම් ලස්සනට ආවරණය කරන්න ඔයාගේ ගෙදරට මේ වගේ ලස්සන ටියුට් එකක් එවනවා. අද මගේ ළඟ තියෙන දැනට මේ 10 වසරේ පළවෙනි පාඩමට අදාළ ටියුට් එක විතරයි. හරිද? මේ වගේ ලස්සන ටියුට් එකක් ඔයාට ඔයාගේ ගෙදරට එවනවා. ඔයාගේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න මේ වගේ ලස්සනට print කරපු ඔක්කොම ලියන්න තියෙන අතුළු ආයෙ ඔයාට වෙන පොත්වල ලියන්න දෙයක් නැහැ. ඔය ඔක්කොම ලියන්න තියෙන ලස්සනට ටියුට් එකක් එවනවා. ඒ ලස්සන ටියුට් එකේ ඉස්සරහ ඔයාගේ පාඩමට අදාළ දේවල් තියෙනවා පිටිපස්සේ මං ඉන්නවා. එතකොට ඊට අමතරව ඔන්න ඔය විදිහට අපි තියරි පාඩම් ටික ලස්සනට ඔයාට ආවරණය කරනවා. එක පාඩමකට එක ගානේ ටියුට් දුන්නේ නැතත් පාඩම් දෙක තුනක් හරි එකට එකතු කරලා අපි ලස්සනට ඔයාට ටියුට් දෙනවා. මොකද පුතේ සාමාන්‍යයෙන් ඔයාගේ මේ තියරි පාඩම් ගත්තාම ඇත්තට මේව සාමාන්‍යයෙන් එකට යන්න ඕන පාඩම් තියෙනවා. වෙන වෙනම යන්න ඕන පාඩම් තියෙනවා. ඒ වගේ ඒවට අපි වෙන වෙනම ටියුට් දෙනවා. ඒ වගේ ලස්සනට ඔයාට අපි තියරි ටියුට් වලින් මේ වගේ ලස්සන තියරි ටියුට් වලින් ඔයාගේ විෂය නිර්දේශය අපි ආවරණය කරනවා. ඊගාවට accounting පාඩම් තියෙනවනේ. මේ accounting පාඩම් ඉවර කරන්න මගේ ළඟ තියෙන සැලැස්ම මොකද්ද? accounting පාඩම් වලටත් මේ වගේම ලස්සන ටියුට් එකක් දෙනවා. ඒ ටියුට් වල අපිට ගණන් හදන්න බෑනේ, ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒකට ඔයා වෙනම තියා ගන්න ඕනේ පුතේ accounting book එකක්. accounting book එක. ඒක සර් accounting පාඩම් වලට ආවට පස්සේ කියන්නම්. ඒ accounting book එකේ අපි accounting ගණන් සම්පූර්ණයෙන්ම හදනවා. ඊට පස්සේ ඔය accounting book එකේ අපි අර මේකේ තියෙන කොටස් ටික ආවරණය කරනවා. accounting වල තියෙනවනේ. ඊට පස්සේ ගණන් ටික අපි accounting book එකේ හදනවා. ඒකට අදාළ page covers මම ඔයාලට එවනවා. ඊගාවට දැන් මේ accounting ටිකයි theory ටිකයි ඔයා ගණන් ටික හදලා ඔයා ඒ ටික ලියාගත්තට පුතේ ඔයාට ඇත්තටම බෑ paper එකට ලියන්න. ඇයි? paper එකේ මොකක්ද අහන්නේ? ඔයා පාඩම් කරනවා. දැන් පාඩම් කරනවා කියන්නේ මොකද්ද? ඔයා පොත බලනවා. පොත බලලා ඔයාගේ දේවල් මනස ඇතුළට දාගන්නවා. ඒතර ඔයා කරන්නේ බලනවා දාගන්නවා. හැබැයි ඔයා paper එක ලියද්දි මොකද්ද වෙන්නේ? දාගත්තුව මොනව කරනවද? එළියට අදිනවා. මේ දෙක වෙනස්. මේ දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා මම ඔයා වන්න එතනට හුරු කරන්නත් එපයි. ඒ නිසා ඔයාට MCQ ටික ලස්සනට කරන්න අර 40 ගොඩ දාගන්න MCQ ටික ලස්සනට කරන්න මම ඔයා වෙනුවෙන් MCQ පැක් එකක් හදලායි තියෙන්නේ. MCQ පැක් එකක් හදලායි තියෙන්නේ. ඊගාවට ඔයාගේ දෙවෙනි කොටසේ තියෙනවනේ පුතේ රචනා ප්‍රශ්න. ඒ කියන්නේ අපි ව්‍යුහගත ප්‍රශ්න කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න. ඔය රචනා ප්‍රශ්න ටික ලස්සනට කරන්න අපි ඔයාට වෙනම ස්ට්‍රක්චර්ඩ් බුක් එකක් අරගෙන යනවා. ඒක ඔයාට මේ වගේම accounting book එක වගේම ටියුට් කවර්ස් ලැබෙනවා. page covers. ඒ page covers වලින් ඔයාට රචනා ප්‍රශ්න ටික වගේ අපි ලස්සනට කොට දානවා. එතකොට බලන්න අපේ වැඩපිළිවෙල කොච්චර ලස්සනද කියලා. තියරි ටික ලස්සනට ආවරණය කරනවා. accounting ටික ලස්සනට ආවරණය කරනවා. MCQ ටික ලස්සනට කරනවා. රචනා ප්‍රශ්න වලට ඔයාව හුරු කරන්න වෙනම පොතක් මගින් ඒක කරනවා. අන්න ඒ වගේ අපේ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා. මේ විතරද? නෑනේ. ඔයාට අපි ලස්සනට monthly test තියෙනවා. ඔයාට අපි ලස්සනට papers ටික කරනවා. O level ප්‍රශ්න පත්‍ර ටික ලස්සනට කරනවා. වෙනම ඔයාව පැය දෙකේ පැය තුනේ papers වලට හුරු කරනවා. ඔයාට මුලින්ම එකපාර පැය 3කට යන්න බෑ. මට කියන්නත් අමතකුණා. ඔයාගේ O level paper එක පැය කීයද? මෙච්චර කල් ලිව්වේ පැය දෙකේ. ඔයා දැන් පැය 3 paper එකක් ලියන්නේ. එකපාර ඔයාව පැය 3 paper වලට අපිට හුරු කරන්න බෑ. නිසා ඔයා දැනට ලියලා තියෙන පැය දෙකේ papers වලට අපි ආව හුරු කරනවා. ඔන්ලයින් පන්තියක් වුණාට අපි ඒව ඉදිරියේදී ලස්සනට සැලසුම් කරනවා. දැනට ඔයාට සැලසුම් කරලා තියෙන්නේ ඒ ඔයාට කරන්න තියෙනවා විතරයි. ඒ නිසා ඔන්ලයින් විභාග අපි කරනවා. ඒ වගේ ලස්සන වැඩපිළිවෙලක් අපේ තියෙනවා. ඔයාට තියෙන්නේ මේ වැඩපිළිවෙල හොඳයි නම් ඔයාට සෙට් නම් අපිත් එක්ක දිගටම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඔයා අපේ පන්තිය අපි වැඩිපුර මාකටිං කර කර ප්‍රොමෝට් කරන්නේ
අපේ පන්තිය ප්‍රොමෝට් කරන්නේ එක්ක ළමයෙක් එක්ක අම්මා කෙනෙක්. ඒ නිසා ඔයාට අපේ පන්තිය සෙට් නම් මම උගන්වන විදිය තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒව ඔයාට සෙට් වෙනවා නම් ඔයා ඔයාගේ යාළුවෙක්ටත් කියන්න. ඒ වගේම ඒක සෙට් නම් ඒක ඔයා ඔයාගේ අම්මටත් කියන්න. සර්ස් කෙනෙක් මෙහෙම සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් උගන්වන දේ හරියටම හොඳයි. ඒ නිසා ඒ අම්මලා මාර්ගයනොත් අපේ වැඩපිළිවෙල ලස්සනට යනවා පුතේ. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒක ඇත්තටම ලස්සනයි නම් ඒක මොනවද ඔයාලට පුළුවන් රෙකමන්ඩ් කරන්න. ඊගාව එක. අපි ඉස්සරහට ඒකට කොහොමද ඔයා මාව සම්බන්ධ කරගන්න ඕනේ? ඒකට කොහොමද ඔයා ටියුට්ස් ටික ගෙන්න ගන්න ඕනේ? ඒ හැමදේම ඔයාට දැනුවත් කරන්නම් මේ පාඩම ඉවර වෙලා. ඒක මැද්දේ කරන එක හරි නෑ. ඒකට ඔයාගේ ඉගෙන ගැනීමට බාධාවක් වෙනවා. හරි. දැන් ඔන්න ඔය ඔක්කොම කතා කරානේ. ඊගාවට කතා කරන්න තියෙන්නේ මං ගැන. ඔයා මාව දන්නවා වෙන්න පුළුවන් නේ. නොදන්නවා වෙන්න පුළුවන්. අපි ඕනම කෙනෙක්ට අපි මුලින්ම අපිව හඳුන්වලා දෙන්න කොහොමද පුතේ? අපිව හඳුන්වලා දෙන්න අපේ නමින්. සුද්ධියෙක්ව දැක්කත් ඉංග්‍රීසි දන්නේ නැති වුණත් මොකක්ද අහන්නේ what's your name කියලා. එනවාද ගෙදර ඉඳන් අහන්න what's your name කියලා මගේ. පුතේ I am විසල් රත්නායක. මං විසල් රත්නායක. එතකොට නමින් මුලින්ම හඳුන ගන්නකො මම විසල් රත්නායක. දැන් මේ විසල් රත්නායක සර්ව ඔයාට දැක්කට පස්සේ පේන ලස්සනයි සර්. ඒක මම දන්නවා කියන්න ඕනේ නැහැ. මම ලස්සනයි. කොහොම හරි ඔයා මාව දැක්කට පස්සේ තේරුණා මේ අපි අයියාගේ වගේ වයස කෙනෙක් නේ. මං අඳුරන කෙනෙකුත් ඉන්නවනේ මේ වගේම වයස් වෙලා ඉන්න. මේ වගේ කෙනෙක් මට උගන්වනවානේ. ඒ වගේ හිතෙනවා නේද? ඒ කියන්නේ ඔයාලට සමහරවල්ලාට හිතෙන්න පුළුවන් මේ සර් පොඩි. එතන පොඩිනේ ඕගොල්ලෝගේ වයස වගේනේ. ඕගොල්ලෝගේ වයස නෙවෙයි ඇත්තට මේ කියන්නේ ඕගොල්ලෝගේ වයස් සීමාව වගේ ඕගොල්ලෝගේ ජෙනරේෂන් එකේ වගේනේ. එතකොට මේ සර්ට මොනවද මට මේ ලස්සනට මේ විෂය උගන්වන්න තියෙන සුදුසුකම්? ඔයාලට තේරෙනවනේ. මම මං ගැන චුට්ටක් කියන්නම්. ඒතර මං ගැන කියන එක අතිශයෝක්ති. ඒකට තමා ගැනම වර්ණනා කරගන්න ඇත්තටම මං ඒකට කැමති නෑ. හැබැයි ඔයා ඉතින් මාව දුර බැහැර ඉඳලානේ සම්බන්ධ වෙන්නේ. ඒතර ඔයා මං ගැන චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නේද? මට ඔයා ගැනත් දැනගන්න ඕනේ. ඒ නිසා තමයි අපි ගෲප් හදලා මේ වගේ දේවල් කරන්නේ. මුලින්ම ඔයා මං ගැන දැනගන්න එපා. මම විසල් රත්නායක. ඒ වගේම පුතේ මම මගේ සුදුසුකම් ගැන කිව්වොත් මම අපසු උසස් පෙළ විභාගයෙන් පළවෙනි වරම ඒ සාමාර්ථ 3ක් අරගෙන වාණිජ්‍ය අංශයෙන් ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයට සුදුසුකම් ලැබලා තියෙන විද්‍යාර්ථයෙක්. ඒ අනුව මම මගේ අධ්‍යාපනික සුදුසුකම් වශයෙන් මට ඒ සාමාර්ථ 3ක් තියෙනවා. ඒ වගේම මම ඩිග්‍රී එකක් දැන් ෆලෝ කරන ගමන් ඉන්නේ. ඒ නිසා පුතේ ඔයාගේ විෂය නිර්දේශයේ විෂය කරුණු ටික උගන්වන්න ඒ හා සමානම ඩිග්‍රියක් කරන මට ඇත්තටම ඔයාට මේ විෂය කරුණු ලස්සනට උගන්වන්න පුළුවන්. ඊට අමතරව මම වෘත්තීය විභාගයන් වල ලංකාවේ AAT ආයතනය කියලා අහලට AAT ශ්‍රී ලංකා ආයතනය ඒකේ සම්පූර්ණ වෘත්තීය විභාගයේ අදියර 3ම අවසන් කරලා ඒ අවසන් කරපු අදියර 3ම සමත් වෙලා AAT past finalist කෙනෙක් විදිහට වර්තමානයේ කටයුතු කරනවා. ඊට අමතරව වෘත්තීය අධ්‍යාපනයේදී කියන්නේ ලංකාවේ ගිණුම් කරන ප්‍රමිත මගින් තමයි පුතේ ව්‍යාපාරවල ව්‍යාපාර ගිණුම් තියන්නේ. ඒව ලංකාවට හඳුන්වලා දෙන්නේ කවුද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය. අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒ වරලත් ගණකාධිකරණ ආයතනයේ වෘත්තීය විභාග හදාරන කෙනෙක් මම. ඒ නිසා ඔයාගේ ගිණුම් ඔයාගේ O level විෂය නිර්දේශය කියන්නේ පුතේ මෙහෙමනම් මෙහෙම තැනක් නම් මම A levelුත් පාස් වෙලා මුලින්ම O level පාස් වුණ නිසානේ A level කරන්නේ. A levelුත් පාස් වෙලා. ඒ A level පාස් වෙලා මම කැම්පසුත් ගිහිල්ලා. ඒ කැම්පසුත් ගිහිල්ලා මම වෘත්තීය විභාග ටිකක් කරලා. ඒ වෘත්තීය විභාග කරන ගමන් ඔයාට උගන්වනවයි කියලා කියන්නේ ඔයාට වැඩි ලෙවල් කීයක් කීයෙන් උඩින් ඉන්නේ? 4ක් උඩින් ඉන්නේ. ඒ නිසා ඔයාගේ මේ කොමර්ස් කියන විෂය ඇත්තටම මට උගන්වන්න බැරි කමක් නැහැ. ඒක ලස්සනටම උගන්වනවා. ඔයාට මම ඉදිරියේදී තේරෙයි මම කොහොමද උගන්වන්නේ කියලා. ඒ නිසා ඔයාට අපේ පන්තියත් එක්ක සම්බන්ධ වුණා කියලා තරුණ ගුරුවරයෙක් මෙහෙ වෙනවත් ගොඩක් ළමයිනේ කැමතිනේ සම්බන්ධ වෙන්නත් පුතේ. ඒ නිසා ඔයා අපිත් එක්ක ලස්සනට සුහදව ලස්සනට ගමනක් යමු. මේක තමයි මට තියෙන සුදුසුකම් ටික. අපි ගෲප් වලට සම්බන්ධ වුණාට පස්සේ අපේ ගෲප් වලට ජොයින් වුණාට පස්සේ
අපි ඔයාලා අඳුනගමු. ඒතකොට මට කතා කරන්න පුළුවන් කුරුණෑගල සවින්දි කොහෙද ඉන්නේ? ඊට පස්සේ රත්නපුරේ අමාශ කොහින්ද ඉන්නේ කියලා මට ඔය එක එක්කෙනත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් බෑනේ. හරි. අපි යමු අපේ පළවෙනි පාඩමට. දැන් මං ගැනත් දන්නවා මං අර කිව්ව ටික ලස්සනට මං ඔයාට කියලා ඉවරයක් කරා. අපි යමු අපේ පළවෙනි පාඩමට. හරි. අපේ පළවෙනි පාඩම දැන් ඔයා දැක්ක මොකද්ද? ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම. දැන් ව්‍යාපාර අධ්‍යයනය ගැන ඉගෙන ගන්න යන ඔයාට ඒ මත බිහි වූ ගිණුම්කරණේ ඉගෙන ගන්න යන ඔයාට ඇත්තටම පුතේ මේ ව්‍යාපාර පසුබිම කියන පාඩම ඇත්තටම වැදගත් නේ. ඔයාලට තේරෙනවනේ. අපි ව්‍යාපාර ගැන දන්නේ නැතුව අපි ව්‍යාපාර කියන්නේ මොනවද කියලා අර කාලා කරලා බලන්නේ නැතුව අපිට ඇත්තටම මේ කොමර්ස් කියන විෂය ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා තමයි ඔයාගේ පළවෙනි පාඩම විදිහට මේ ව්‍යාපාර පසුබිම කියන පාඩම යොදාගෙන තියෙන්නේ. එතකොට ඔයාගේ විෂය නිර්දේශයේ මේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ පටන් ගන්න පුතේ වචන දෙකකින්. එකක් තමයි අවශ්‍යතා කියන වචනෙනුයි අනික උවමනා කියන වචනෙනුයි. හරිද? මේ පාඩම මෙතනින් පටන් ගත්තට එකපාරම අවශ්‍යතා කියන්න ගත්තොත් ඔයාට මේ පාඩම බෝරින් වෙනවා. උවමනා කියන්න ගත්තොත් පාඩම බෝරින් වෙනවා. ඒ නිසා මම මේ පාඩම පටන් ගන්නෙ මෙන්න මේ කියන මාතෘකාවෙන්. මොකක්ද මේ මාතෘකාව? ව්‍යාපාර කියන මාතෘකාව. පුතේ අපි බලමු ඔයා ඉගෙන ගන්න ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ ලෝකේ ඔයා අහලා තියෙනවනේ මෙන්න මේ වචනය මොකද්ද? පරිණාමය උණයි කියලා. මිනිස්සු පරිණාමය උණයි කියලා අහලා තියෙනවනේ. මිනිසා පරිණාමය උණයි කියලා. මේ මිනිහා පරිණාමය වෙනවා කියලා කියන්නේ පුතේ ලෝකයේ මොනවා වුණා කියන එකද? එන්න වෙනස් වුණයි කියන එක. ඇයි ඒ? මිනිහාගේ මොළය දියුණු වෙනවා කියලා කියන්නේ මිනිහා අලුත් දේවල් සොයාගත්තයි කියන එක. කොහොම මිනිහා කුඩා තැන ඉඳලා ලොකු තැනකට පරිණාමය වෙද්දි පුතේ ඒ මිනිස්සයන්ට තිබ්බා ජීවිතේ අවශ්‍යතා කියලා දෙයක්. හරිද? දැන් සර් කිව්වා මේ ව්‍යාපාර කියන එක ගැන කියන්නේ ආයේ අවශ්‍යතාවයක් කියන එකක් ඇතුළට දැම්මනේ කියලා කියන්න එපා. අවශ්‍යතා කියන දේවල් ආවා. ඒ මොනවද? දැන් පුතේ මිනිහා පරිණාමය වුණේ ගල් යුගයේ. කියන්නේ මේ අපි කතා කරන්නේ අපේම ආදි මුතුන් මිත්තන් ගැන. එතකොට මේ මිනිස්සු කුඩා තැන ඉඳලා ආවනේ. මේ කුඩා තැන ඉඳලා එනකොට ඒගොල්ලන්ට තිබ්බ අවශ්‍යතා. ඒ මොනවද? මට කන්න ඕනේ. මට කන්න නැතුව ජීවත් වෙන්න බෑ. යාට ඒක තේරුණා. මට කන්න ඕනේ. අන්න ඒක යාගේ අවශ්‍යතාවයක් වුණා. ඊට ඒ කාලේ හිටිය ඇත්තටම කිව්වොත් ඇඳුම් අඳින්න නැතුව. එක තැනක ඉන්නේ නැතුව. ඒ කියන්නේ ගෙයක් දොරක් නැතුව හිටියේ. එහෙම ඉන්න කාලේ යාට තේරුණා මට මොන ඕනේද? කන්න ඕනේ. අන්න ඒක මගේ අවශ්‍යතාවයක් කියලා යාට තේරුණා. හරිද? කොහොම ටික දුරකට තව යනකොට මේ මිනිස්සයාට තේරුණා කාල විතරක් හරියන්නේ නැහැ. මම ඇඳුම් නැතුව ඉන්න එක අශීලාචාරයි. දැන් ඔයා හිතන්නකෝ ඕගොල්ලෝ ගෙවල් ඉස්සරහට ඉන්න ඇඳුම් නැතුව මිනිස්සුયો. ඒතර ඔයාට මොකද ඉතින්? ඒ මිනිස්සයන්ට හිතුන් නැතුණත් ඔයාට ලැජ්ජාවක් ඇති වෙනවනේ. දොර වහ ගන්න ඉක්මනට ගහන ළමෙක් නා. එතකොට අන්න මේ මනුස්ස පරිණාමය වෙද්දී අර ආහාර කියන දෙයට අමතරව එයාට මොනව වුණාද? ඇඳුම් කියන දේ වුණා. ඊට පස්සේ තව ටිකක් යනකොට ඒ මිනිස්සයාට උවමනා වුණා පුතේ එක තැනක් ඉන්න. ඒ කියන්නේ තමන්ගෙම කියලා ඉන්න හිටින්න තැන. මේ මොකක්ද මම මේ කියන්නේ? මේ මිනිස්සයා පරිණාමය වෙනකොට මේ මිනිස්සයාගේ මෙන්න මේ කියන එයාට ඕනෙමයි කියලා කියන දේවල් මොනව වුණාද පුතේ? සංකීර්ණත්වයටපත් වුණා. සංකීර්ණ වෙන්න පටන් ගත්තා. තේරුණාද? මේ සංකීර්ණ වෙනවත් එක්කම මේ අවශ්‍යතාවයන් ටික සංකීර්ණ අවශ්‍යතාවයන් සපුරාලන්න උවමනා කියන දේවල් බිහි වුණා.
මේ උවමනා කියන දේවල් බිහි කරේ කවුද පුතේ? ව්‍යාපාර. අන්න දැන් මම මාතෘකාවට ආවා. ව්‍යාපාර ගැන කතා කරේ. ඔන්න දැන් මම ව්‍යාපාර වලට ආවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? මිනිහා පරිණාමය වේගෙන යනකොට ඒ මිනිස්සයාට තිබ්බ අවශ්‍යතා, ඒ අවශ්‍යතා එන්න සංකීර්ණ වුණා. ඒ සංකීර්ණ වෙච්ච අවශ්‍යතාවයන් සපුරාගත්ත උවමනා වලින් අන්නේ ඒව ව්‍යාපාර නිර්මාණය කළා. එහෙනම් පුතේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන, මම පොඩි වචනයක් දානවා, ඕනෑම ආර්ථික කටයුත්තකට. ඕනෑම ආර්ථික කටයුත්තක්. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන නැත්නම් ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා අපි කියනවා. පුතේ අවශ්‍යතා මට ඕනෙම දේවල්. මේ අවශ්‍යතාවයන් සංකීර්ණ නිසා ඒව ව්‍යාපාර උවමනාමගින් නිර්මාණය කරා. ඒ උවමනාමගින් මේ අවශ්‍යතාවයන් ඉටු කරා. ඒ උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. මොකද්ද පුතේ ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ? පුතේ ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන්නේ මොනවද? සම්පත් හිඟයිනේ පුතේ. මේ ලෝකයේ තියෙන්නේ සම්පත් හිඟයි. ඒ කියන්නේ මොකද්ද? අපේ ලංකාව කියලා කියන්නේ සුන්දර රටක්, මේ වගේ අඹ ඇටයක් වගේ රටක්. මේ අඹ ඇටේ ඇතුලේ තියෙන පුතේ භූමියනේ වර්ග කිලෝමීටර් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා භූමිය. මේකේ ඇතුලේම ඉන්නෝ පුතේ ශ්‍රමිකයෝ. ශ්‍රමය කියලා කියනවා අපි. ඔන්න ওই දෙක විතරක් අපි දැනට ගමුකෝ. මේ භූමිය සීමිතයි පුතේ. අපිට මේ අපේ ලංකාව ගත්තොත් අනිත් රටවල් එක්ක බලනකොට හෙන පොඩි. සීමිතයි. ඒ වගේම මේකේ ඇතුළේ ඉන්න වයස අවුරුදු 18ට වැඩි වැඩ කළ හැකි වයසේ ජනගහනයත් සීමිතද නැද්ද? සීමිතයි. මේ වගේ මේ රටක් හෝ ආර්ථිකයක් ඇතුලේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයිද නැද්ද? සම්පත් ප්‍රමාණය සීමිතයි. මේ සීමිත සම්පත් මගින් නෙවෙයිද ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පුතේ. ව්‍යාපාර කටයුතු කරන්නේ මේ සීමිත සම්පත් ටික භාවිතා කරලානේ. මේ ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පුතේ මේ සීමිත වූ භූමියේ ගොඩනැගිල්ලක් ඉදි කරලා වෙන්න පුළුවන්. මේ සීමිත වූ ශ්‍රමිකයන් රස්සාවට අරගෙන වෙන්න පුළුවන්. සීමිත කාර්යයන් සීමිත සම්පත් භාවිතා කරගෙන එයා සිද්ධ කරනවා. ඒ නිසා පුතේ මේ ආර්ථික කටයුතු තමයි ව්‍යාපාර කරන්නේ. දැන් තේරුණාද පුතාට ආර්ථික කටයුත්තක් කියන්නේ මොකක්ද කියලා? ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ ව්‍යාපාර විසින් සීමිත සම්පත් භාවිතා කරලා තමයි මේ මිනිස්සුන්ගේ වුවමනාවන් අවශ්‍යතාවයන් සපුරාලන්නේ. අන්න ඒ නිසා අපි ඒකට කියනවා ආර්ථික කටයුත්තක් කියලා. හරි. දැන් අපි ඒක සමරයිස් කරමුකෝ. මොකක්ද මේ සමරයිස් කරනවා කියලා කියන්නේ? මම ඔයාගේ පාඩම පටන් ගත්තේ පුතේ ව්‍යාපාර වලින්. ව්‍යාපාර වල නිර්වචනය මොකද්ද? ව්‍යාපාරයක් කියන්නේ දැන් ඔයා දන්නවා. මිනිස්සුන්ට තියෙනවා අවශ්‍යතා. ඒ අවශ්‍යතා ඉටු කරගන්නවා උවමනා මගින්. මේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි ව්‍යාපාරයක් කියලා කියනවා. හරි ගෙදර ඉඳන් දැම්මට හයිය නිර්වචනය කියන්න ඕන. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් මොකක් කියලා අපි කියනවද? ව්‍යාපාරයක් කියලා කියනකො කටහැරලා කියන්න ඕනේ. දැන් ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳගෙන හිටලා හරියන්නේ නැහැ. අම්මා දෙන තේ කෝපේ බීලා හරියන්නේ නැහැ. මොකක් කරන්න ඕනද? මේක කියන්න ඕනේ. කියන්න. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් මොකක් කියලා අපි කියනවද? ව්‍යාපාරයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දුන්නා මේ ආර්ථික කටයුත්තක් කියන්නේ මොකද්ද? පුතේ ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ හිඟ සම්පත් භාවිතා කරමින් මේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම. දැන් කියන්න මාත් එක්ක ගෙදර ඉඳන් ව්‍යාපාරයක් කිව්වේ මොකද්ද? අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්.
ආර්ථික කටයුත්තක් කියේ මොකද්ද? අදන් ඇහෙනව මට කියනවා. හිඟ සම්පත් භාවිතා කරලා මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම. හරිද? ඔන්න ඕක හරි. ඊගාවට පුතේ මේ ව්‍යාපාරවල අරමුණ අනුව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ දැන් ඉඳලම අපි ඉගෙනගෙන ඒක හොඳයි. ව්‍යාපාරවල අරමුණ අනුව අපි ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. එකක් තමයි ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර, අනිත් එක ලාභ අරමුණු කර නොගත්ත ව්‍යාපාර. පුතේ මේ ලාභය අරමුණු කරගෙන යන ව්‍යාපාරවලට අපි ලස්සන වචනයක් කියනවා. ඒ තමයි වාණිජ ව්‍යාපාර කියලා. ලාභ අරමුණු කරගෙන යන ව්‍යාපාර තියෙනවා, ලාභ අරමුණු කරගෙන යන්නේ නැති ව්‍යාපාර තියෙනවා. ඒකවා දන්නවනේ දැන්. ඕගොල්ලෝගේ ගෙවල් පැත්තේ ඉන්න සිල්ලර බඩු කඩේ ඇන්ටි අංකල් ඉන්නවනේ. එයා ලාභයක් අරමුණු කරගෙන පුතේ ව්‍යාපාර කරන්නේ. හැබැයි ඔයා දන්නවද සර්වෝදය වගේ තැන්, රතු කුරුස සංවිධානය වගේ තැන්. ඔය අර ඇම්බියුලන්ස් වල රතු පාට කුරුසයක් ගහලා තියෙන. ඒගොල්ලෝ මොනවද? ලාභ අරමුණු කර නොගත්ත සංවිධාන. එහෙනම් සර් මේගොල්ලෝ ලාභ අරමුණු කර නොගත්ත සංවිධාන මොන මගුලද ව්‍යාපාර කරන්න කියලා තේරෙනවා ඇති. අයව මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට ඔයා මතක තියාගන්න ලාභ අරමුණු කර ගත්ත ව්‍යාපාර වලට අපි කියනවා ලස්සන වචනයක් මොකද්ද? වාණිජ ව්‍යාපාර කියලා. හරි. එතකොට ආයිමාත් එක මේක පොඩ්ඩක් සමරයිස් කරමු. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද පුතේ? මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. ආර්ථික කටයුත්තක් කියන්නේ මොකද්ද? හිඟ සම්පත් භාවිතා කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම නැත්නම් ඉටු කිරීම. ඊගාවට මේ ව්‍යාපාර අරමුණු අනුව ප්‍රධාන කොටස් දෙකයි. ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත්ත ව්‍යාපාර. ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර වලට අපි කියනවා මොන ව්‍යාපාර කියලාද? වාණිජ ව්‍යාපාර කියලා. හරිද? හරි. දැන් ගෙදර ඉඳන් හයියෙන් කිව්වා කියලා මං හිතනවා. හරි. එහෙනම් අපි යන් අපේ ටියුට් එකේ ඔය කටයුතු ටික ලියාගන්න. ඔයාලට දැන් පේනවා අපේ 10 ශ්‍රේණිය පළමු ඒකකය කියලා අපි අපේ ටියුට් එක ලස්සනට හදලා තියෙනවා. ව්‍යාපාර පසුබිම කියන පාඩම යටතේ. බලන්න පුතේ හැඳින්වීම. මිනිසාගේ පැවැත්ම ක්‍රමයෙන් දියුණුවන විට ඔහුගේ අවශ්‍යතා හා උවමනාද ක්‍රමයෙන් සංකීර්ණ විය. එම සංකීර්ණ අවශ්‍යතා හා උවමනා තනිව ඔහුටම සපුරා ගැනීමට අපහසු විය. මම දැන් ඒක කිව්වනේ පුතේ. මේ ලෝකේ මිනිහා පරිණාමය වෙන්න පටන් ගත්තා. ඒ මිනිස්සයා පරිණාමය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්යාගේ අවශ්‍යතාවයන් එන්න සංකීර්ණ වුණා. ඒ සංකීර්ණ වෙච්ච ඒවා එයාටම තනියෙන් නිෂ්පාදනය කරගන්න බැරි වුණා. එයාටම තනියෙන් සපුරා ගන්න බැරි වුණා. හරි බලන්න. අවශ්‍යතාවයන් හා උවමනාවන් සපුරාලනු ලබන්නේ භාණ්ඩ හා සේවා මගින්. මම ඒක කියලා දෙන්නම්. ඒවා ව්‍යාපාර බිහිවීමට මූලික පදනම බවට පත්විය. ඒ අනුව ඒ මත බිහි වූ ව්‍යාපාරවල පසුබිම මෙම ඒකකය මගින් අධ්‍යයනය කරනු ලබයි. හරි. ඔතන තියෙනවනේ පුතේ ව්‍යාපාර අර්ථ දැක්වීම කියලා පොඩි හිස්තැනක් රූල් දෙකක. අනේ රූල් දෙකේ ලියා ගන්නකො අපේ නිර්වචනය. මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ? අපි කිව්වා. බලන්න. ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා අපි කියනවා. හරිද? එතකොට මේ ව්‍යාපාරයක් කියලා කියන එකට අපි එතනදී ලියාගමු. ලියාගන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන නැත්නම් තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. හරිනේ. ඒත් එක්කම බලන්න ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ ලැබීමේ අරමුණින් තොරව පවත්වාගෙන යන. මම කියවනේ දැන් ඒක ව්‍යාපාරවල අරමුණ අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ ලැබීමේ අරමුණින් තොරව පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධිත මිනිස් කටයුතු වේ. ව්‍යාපාරයක් කියලා කියන්නේ ඒක.
ඊට පස්සේ තියෙනවනේ පුතේ ආර්ථික කටයුත්තක් යනු කියලා. එතනට ලියා ගන්න මම මේක දැන් කියන එක අපි කතා කරපු එක. මොකද්ද? හිඟ සම්පත් භාවිතා කර මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම ආර්ථික කටයුත්තක් කියලා කියනකො එකපාරක් ආයෙ කියන ගෙදර ඉඳන් හිඟ සම්පත් භාවිතා කර මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම මොකද්ද? ආර්ථික කටයුත්තක් කියලා අපි කියනවා. හරි ලියා ගන්න එතන. හිඟ වූ සම්පත් භාවිතා කරමින් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම ආර්ථික කටයුත්තක් ලෙස හැඳින්වේ. හිඟ වූ සම්පත් භාවිතා කරමින් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම ආර්ථික කටයුත්තක් ලෙස හැඳින්වේ. හරි ඊගාවට මොකද තියෙන්නේ? ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාර මොනවද මං කිව්වේ? වාණිජ ව්‍යාපාර. මෙතන වාණිජ ව්‍යාපාර ලෙස හැඳින්වේ. ලියාගන්න එතනට. වාණිජ ව්‍යාපාර කියලා හිස්තැනේ. හරි පුතේ. දැන් මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් තියෙනවනේ. අවශ්‍යතාවයන් ඔය තියෙන අවශ්‍යතාවයන්. ඊට පස්සේ මෙතන තියෙනවනේ පුතේ මිනිස්සුන්ගේ උවමනාවන් නේ. මේ අවශ්‍යතාවන් උවමනාවන් ඉටු කරන්න ව්‍යාපාර විසින් මොනවද ඔයාට දෙන්නේ? භාණ්ඩනේ පුතේ. ඒ වගේම සේවානේ. ඒ කියන්නේ මොකද්ද මට ඒක තේරුන්නේ නැහැ. පුතේ කන එක ඔයාගේ අවශ්‍යතාවයක්ද නැද්ද? අවශ්‍යතාවයක්. ඒ කියන්නේ ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. ඔයා කඩෙන් ගිහිල්ලා රයිස් එකක් ගන්නවා. ඒක පුතේ භාණ්ඩයක්නේ. ඒකට අදාළ ඔයා එළවලු ගන්නවා. ඒකත් පුතේ භාණ්ඩයක්නේ. ඊට පස්සේ අද වෙද්දී ඔයාගේ අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්. ඒ නිසානේ ඔයා මගේ ළඟට ආවේ. ඔය අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ඔයා කඩෙන් ගිහිල්ලා ගන්නව නේද? ඒ කියන්නේ ඔයා දැන් මගේ ළඟට ආවනේ. ඔයා මගෙන් මේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ගන්නවනේ. ඊට පස්සේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඒ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ගන්නවනේ. ඔයා පොතක් පරිශීලනය කරලා ඔයාගේ දැනුම ගන්නවනේ. පුතේ ඒකට අපි කියනවා සේවාවක්. එහෙනම් මේ ව්‍යාපාර අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ මොනවා නිෂ්පාදනය හා සැපයීම මගින්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා සැපයීම මගින්. ඒක තමයි අර ටියුට් එකේ මුල් ටිකේ තිබ්බේ. හරි. ඊගාවට අපි කතා කරනවා මෙන්න මේ මාතෘකා දෙක ගැන. අවශ්‍යතා හා උවමනා. මොකද නැත්තම් ඔයාට එකපාර මෙතනට ආවොත් මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මේක සම්බන්ධ වෙන්නේ කොතනින්ද කියන එක ගැන අවබෝධයක් නැහැනේ. ඒ නිසා තමයි මම අතනින් පාඩම පටන් ගත්තේ. හරි. දැන් අපේ පළවෙනිම මාතෘකාව අපි දැන් කතා කරා ව්‍යාපාර කියන එක. ව්‍යාපාර මත ව්‍යාපාර පදනම බවට පත්වෙන අවශ්‍යතා ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. පුතේ මිනිස්සෙක් මේ ලෝකෙ ජීවත් වෙනවා නම් එයා ජීවත් වෙනකොට එයාට අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕනේ කියලා සපුරා ගත යුතු දේවල් ටිකක් තියෙනවායි පුතේ. එහෙමනේ. දැන් ඔයා මේ ලෝකෙ ජීවත් වෙනකොට ඔයාට මේ දේවල් ඕනෙමයි. ඔයාට මේ දේවල් නැතුව ඉන්නම බෑ. මේ දේවල් නැතුව මට ජීවත් වෙන්නම බෑ කියලා දේවල් ටිකක් තියෙනවද නැද්ද? තියෙනවනේ. පුතේ අන්න ඒවා ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම ඔයාට ඕන දේවල්. අනිවාර්යයෙන්ම ඔයා සපුරා ගන්න ඕන දේවල් වලට අපි කියනවා මොනවා කියලාද? අවශ්‍යතාවයන් කියලා. මේවා නැතුව ඔයාට ඉන්නම් බෑ. මේ ඔයාට ඔයාගේ ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් වලට අපි කියනවා මොනවා කියලාද? අවශ්‍යතාවයන් කියලා. දැන් අපි උදාහරණ ටිකක් ගමු.
ඔයා ජීවත් වෙනකොට ඔයා මැරෙන්නේ නැතුව ඉන්න නම් අනිවාර්යයෙන්ම මොනව කරන්න ඕනේද? කන්න ඕනේ පුතේ. කෑවේ නැති වුණත් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ පුතේ. හැබැයි වතුර විතරයි. ආ ඒ නිසා ඔයා කෑම කියලා කියන්නේ කන එක සහ බොන එක ඔයාගේ මොකක්ද පුතේ? අවශ්‍යතාවයක්. එහෙනම් ආහාර පාන කියලා කියන්නේ ජීවත් වීමේදී ඔයා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්ද නැද්ද? සපුරා ගන්න ඕන දේවල්. ඊගාවට දැන් කාලා බීලා ඉන්න එක විතරක් ඇද්ද පුතේ? කාලා බීලා ජොලියේ ඉන්නවා. හැබැයි ජොලියේ හිටියට පස්සේ තමන්ගේ ගෞරවය නැති වෙනවා කාලා බීලා විතරක් හිටියොත්. ඇයි? ඇඳුම් නැතුව ජොලියේ ඉඳලා වැඩක් නැහනේ. ඒ නිසා ඔයාගේ අවශ්‍යතාවයක් වෙනවා ඇඳුම් කියන අවශ්‍යතාවය. ඇඳුම් සහ පැළඳුම්. හරි. ඊගාවට දැන් කාලත් ඉන්නවා ඇඳුනුත් ඇඳගෙන ඉන්නවා. හැබැයි ඉන්න හිටින්න තැනක් නැත්තම් පුතේ ඔයාට ජීවත් වෙන්න බෑනේ පුතේ. අපි හැමෝටම තියෙන පොඩි ගෙයක් වෙන්න පුළුවන්. ඒක තට්ටු එකේ ගෙයක් වෙන්න පුළුවන්. ඒක පැල්පතක් වෙන්න පුළුවන්. ඒක උඩට දාලා තියෙන්නේ මොකද්ද? පොල්ලතු වියපු තැනක් වෙන්න පුළුවන්. බිත්තියට ගහලා තියෙන්නේ කටු මැටි වෙන්න පුළුවන්. ඒ කොහොම කරත් අපිට අපේ ජීවත් වෙද්දි මොනව ඕනේද? අවශ්‍යතාවයක් විදිහට නිවාස නැස්තම් වාසස්ථාන ඕනේ. දැන් අපේ ළමයි ගොඩාක් තැන්වල ඉඳලානේ සම්බන්ධ වෙන්නේ. දුර බැහැර ළමයි වෙන්න පුළුවන්. එතකොට පුතේ ඔයාලගේ ගෙදර තියෙන්නේ අද කටු මැටියෙන් වෙන්න පුළුවන්. උඩට සිවිලි කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයා ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් අතර පළවෙනියටම තියෙන දේ ආහාර පාන, දෙවෙනියට තියෙන දේ ඇඳුම් පැළඳුම්, තුන්වෙනියට තියෙන දේ නිවාස වාසස්ථානනේ. ඊට අමතරව ඔයාට තියෙන දේ තමයි අධ්‍යාපනය පුතේ. අධ්‍යාපනය. මෙන්න මේ අවශ්‍යතා අතර ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් අතර මෙන්න මේ කියන අධ්‍යාපනය ඔයා සපුරා ගත්තොත් ඔයාට මෙන්න මේ කියන අවශ්‍යතාවයන් ඉබේම ගන්න පුළුවන්. අද ඔයා ඉන්න ගෙදර පොඩි ගෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගෙදර ලස්සන ගෙයක් කරන එක ඔයාගේ අතේ තියෙන්නේ. ඒකට ඕනේ දේ තමයි අධ්‍යාපනය. අර නෙල්සන් මැන්ඩෙලා කියන කෙනෙක් කියනවා ලස්සන කතාවක්. මොකද්ද? ලෝකය වෙනස් කරන්න ඔයා සතුව තියෙන ලොකුම අවිය අධ්‍යාපනයයි. පුතේ අවියක් කියන්නේ මොකද්ද? අවියක් කියලා කියන්නේ මිනිස්සෙක්ව ඝාතනය කරන්න පුළුවන් දෙයක්. කඩුවක් කියලා කියන්නේ අවියක්. තුවක්කුවක් කියලා කියන්නේ අවියක්. ඒකෙන් මිනිස්සෙක්ව මරන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක්ට ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක්ව ඇටැක් කරන්න පුළුවන් වෙපන් එකක් නැත්නම් අවියකට අධ්‍යාපනය සමාන කරනවා. ඒ නිසා පුතේ අධ්‍යාපනය කියලා කියන්නේ ඔයාගේ මේ මූලික අවශ්‍යතාවයන් සියල්ලම සපුරා ගන්න ඔයාට භාවිතා කරන්න පුළුවන් අවියක්. ඒක ලස්සනට භාවිතා කරන්න. ඒ අම්මටයි තාත්තටයි ලස්සන දරුවෙක් වගේ හැසිරෙන්න. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ලස්සනට සපුර ගන්න. අද ඔයා යන පාර කටුවත්තක් වෙන්න පුළුවන්. ඒකේ දෙපැත්තෙම තියෙන්නේ කටු වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි රෝස මලකත් නටුවේ කටු තිබ්බට ආදරයේ සංකේතයක් තමයි පුතේ රෝස මල. ඒ නිසා අද ඔයා යන මාවත කටුකයි. හැබැයි අග ඒකේ ලස්සනයි. ඒ නිසා අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ලස්සනට සපුර ගන්න. හරි. ඊගාවට ඔයා ජීවත් වෙනකොට ඔයාට අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන අවශ්‍යතාවයන් ටිකක් දැන් මම කිව්ව මොකද? අනේ සර් මට කන්න ඕනේ. අනේ සර් මට ඇඳුම් පැළඳුම් ඕනේ. අනේ සර් මට ඉන්න තැනක් ඕනේ. ඊට අමතරව මම කිව්ව වැදගත්ම අවශ්‍යතාවය මොකද්ද? අධ්‍යාපනය. හරි. ඊට අමතරව මොනවද ඔයාට මේ ලෝකේ ජීවත් වෙද්දී ඕන දේවල්? ඔයාට මොනවද ජීවත් වෙද්දී ඕනේ? ඔයාට ජීවත් වෙනකොට මේ මාත් එක්ක මොනවා කරනවද? දැන් මම ඔයත් එක්ක මොකෙන්ද සම්බන්ධ වෙන්නේ මගේ කටහඬි. අපි දෙන sannivedanaya කරනවා. ඔයා අම්මත් එක්ක කතා කරනවා, තාත්තත් එක්ක කතා කරනවා, යාළුවොත් එක්ක කතා කරනවා. ඒක අශිෂ්ට වෙන්න පුළුවන්, ශිෂ්ට වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. කොහොම හරි ඔයා sannivedanaya කරනවානේ. ලෝකේ sannivedanaya කරන්නේ නැතුව අපිට ඉන්න බෑනේ. සර් කටින් sannivedanaya කරන එක විතරද මේකට අදාළ වෙන්නේ? අයියා වෙන වෙන දේවල් වලින් sannivedanaya කරනවද? ඕනේ sannivedanaya කරනවානේ. රේඩියෝ එකෙන් අහනවා. ටීවී එකෙන් අහන ගමන් බලනවා.
ඊට පස්සේ ෆෝන් එකකිනුත් ඔයා අහන ගමන් බලනවා. සමහර වෙලාවට ඒක බහුවිධ මාධ්‍යයක් වෙනවනේ. ඒ වගේ වෙනවනේ. එතකොට sannivedanaya කරනවා එක එක දේවල් වලින්. sannivedanaya කියන්නේ ඔයාගේ අවශ්‍යතාවය. ඔයාගේ අද මේ වගේ ජංගම දුරකථනයක් අතේ තියෙනවයි කියන්නේ පුතේ. ඔයා ඇත්තටම ඔයාගේ අතේ ලෝකේ තියෙනවයි වගේනේ. අන්න sannivedanaya මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඊගාවට ඔයා ඔයාගේ ගෙදරින් එළියට බහැලා කඩේට යන්නේ පයින් වෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේට යන්නේ මොකෙන්ද? බස් එකෙන්. ඔයා පන්ති වලට යන්නේ බස් එකෙන්. හැබැයි ඔයා දැන් මෙතනදී බස් එකෙන් එන්නේ නැහැ. ආයි මොන අවශ්‍යතාවයද ඔයාගේ? ප්‍රවාහනය කියන අවශ්‍යතාවය. ප්‍රවාහනයත් අපිට ඕනනේ පුතේ. තනින් තැනකට යන්න ඕනේ. ඒ වගේ දේවල් අපේ අවශ්‍යතාවයක්. අන්න ප්‍රවාහනය කියන අවශ්‍යතාවය අපිට පැන නගිනවා. ඊගාවට අපි ජීවත් වෙනකොට අපිට වැදගත්ම දෙයක් තමයි තව ඕනේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය. දැන් මට කියන්න බලන්න අපේ රටේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය නැති වුණ තැන මේ ළඟදී අර ලස්සනට මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් වෙන සෞඛ්‍ය කියන එක නැති කරා නේද? ඒ දූෂිත පාලකයෝ. මොනවද පිළිකා නසන්න ගහන එන්නතකට වැරදි එන්නතක් ගෙනෙල්ලා සමහර මිනිස්සුන්ගේ ඇස් පවා අන්ධ වෙන්න ගත්ත නේද? ඔයා නිවුස් එක අහන්න නැති යන්නේ sannivedanaya මගින් තමයි ඔයා නිවුස් එක ඇහුවේ. ඒකෙන් කඩ උනේ මොන අවශ්‍යතාවයද? සෞඛ්‍ය කියන අවශ්‍යතාවයනේ. ඊට පස්සේ ඔයා ඊට කලින් ඔය කොරෝනා වගේ දේවල් ඇවිල්ලා මිනිසුන්ගේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවයනේ සම්පූර්ණයෙන්ම නැති කලේ. අන්න සෞඛ්‍ය කියන එකත් අපි ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෙයක්ද නැද්ද? ඕනනේ. අපි ඒකට නිරෝගීව ඉන්න අපි ආහාර කනවා. අපි ව්‍යායාම කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි අපේ සෞඛ්‍යය. ඊට අමතරව දැන් හිතන්න ගැහණු දරුවෙක් අම්මලා කියනවා රෑ 6න් පස්සේ එළියට යන්න එපා. ඇයි ඒ? රෑ 6න් පස්සේ එළියට යන්න එපා. මහසෝන ගහන නිසාද? නෑ පුතේ. සමාජයේ ඉන්නවා මහසෝනටත් වැඩිය දරුණු මිනිස්සු. අන්න අම්මා තාත්තා බයයි රෑ 6න් පස්සේ පිරිමි දරුවෙක් වුණත් ගැහණු දරුවෙක් වුණත් එළියට දාන්න. ඇයි? ඔයාගේ අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු අවශ්‍යතාවයක් මොකද්ද? ආරක්ෂාව. සිංහල බෑ. ආරක්ෂාව. ආරක්ෂාව. ඒ ආරක්ෂාව කියන අවශ්‍යතාවය නෙමෙයිද පුතේ මෙතනදී ඔයාට අම්මා කියන්නේ ඒ තැනේදී? අන්න ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද අපේ අවශ්‍යතාවය. ඊට අමතරව පුතේ මේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවයත් එක්කම යන අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? ඔයාගේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය බස් රථ මගින්, කාර් රථ මගින්, ලොරි රථ මගින්, ට්‍රැක්ටර් මගින් ඒ වගේ දේවල් මගින් සපයනවනේ. හැබැයි ට්‍රැක්ටර් නිකන් යනවද? නෑනේ. ලොරි රථ නිකන් යනවද? හොගානා පොකුණින් නම් නිකන් ගියා. අර අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න වගේ හොගානා පොකුණින් නිකන් ගියා. හැබැයි ප්‍රවාහනයේදී අපේ ලෝකේ තියෙන බස් රථ නිකන් යනවද? අපේ ලෝකේ තියෙන බස් රථ නිකන් යන්නේ නෑනේ. ඒවට මොනවද ඕනේ? ඉන්ධන ඕනේ. ඉන්ධන ඊට අමතරව නිකන් කල්පනා කරනවාට ගෙදර නිින්ද යන්නේ නෑනේ පුතේ. ෆෑන් එක වැඩ නැති වුණත් කමන්නේ. හැබැයි ෆෑන් එකේ සද්දය ඇහෙන්න උලන් නැති වුණත් කමන්නේ. එහෙම අමාරු තියෙනවා. ඊට පස්සේ කාලේ ඉවරුණාට පස්සේ හැදුනොත් හොඳ කරන්න බැරි අමාරුව මොකද්ද? ගෙදරට ගිහිල්ලා පිගාන හොදනවා කුස්සියට ගිහිල්ලා. පිගාන දානවා පිගන් රැක් එකෙන්. අතත් දැන් හොද ගන්නවා. හරි ඉවරයි. ඊට පස්සේ තියෙන ලොකු අමාරුව හැදුනොත් හොඳ කරන්න බැරි ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ෆ්‍රිජ් එකේ මුකුත් නැහැ. හැබැයි ඇරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක වහනවා. හරි. ඊට පස්සේ දැන් අර මං කිව්වා වගේ ඔයාගේ ජීවත් වෙනකොට ඔයාට අවම මොන ඕනේද? ෆෑන් එකේ සද්දය වුණේ නිදා ගන්න. අපි මොනවද මේ කියන්නේ මං? ටීවී එකක් බලන්න දැන් මේ අපි කියන sannivedanaya කියන අවශ්‍යතාවය සපුරාලනවා. හැබැයි ටීවී එකක් බලන්නත් අපිට මොනව ඕනේද? අන්න හරි කරන්ට් එක ඕනේ පුතේ. දුරකථනයක් වුණත් ආරෝපණය කරගන්න කරන්ට් එක ඕනේ. මේ අර මං කිව්ව ප්‍රවාහනයේදී අපිට ඕන ඉන්ධනයි අර විදුලිය වගේ දේවලුයි අපි ඒ ඔක්කොම කියනවා ඒකත් අපේ අවශ්‍යතාවයක්. බලශක්තිය කියන්නේ අපේ අවශ්‍යතාවයක්ද නැද්ද? අවශ්‍යතාවයක්නේ. මේ ළඟදී සිදුවීමක් ඔයාලට මතක නැති වුණත් මේට අවුරුදු 4කට වගේ උඩදී කොරෝනා ඇවිල්ලා ආර්ථික අර්බුදයක් ලංකාවේ ඇති වුණේ. ඒ ආර්ථික අර්බුදයේදී මොන පොලින්ද ඇති වුණේ? තෙල් පොලින් ඇති වුණානේ. ඊට පස්සේ කරන්ට් එක සම්පූර්ණයෙන්ම කැපුවානේ. ඒ නිසා නේද මිනිස්සු පාරට බැස්සේ. ඒ පාරට බැස්සේ මොකක් නිසාද? ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෙයක් නිසා. අපිට කරන්ට් එක නැතුව වැඩ කරන්න බෑ. අපිට මොනවද? ඉන්ධන නැතුව අපේ දෛනික වැඩ කටයුතු ටික කරන්න බෑ.
ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම සපුරා ගන්න නම් බල ශක්තිය කියලා කියන අවශ්‍යතාවයක් කියලා අද වෙනකන් දැනගෙන හිටියේ නෑ නේද? හා ඒක අපේ අවශ්‍යතාවයක්. ඊගාවට පුතේ මේ ලෝකෙ මේ හැමදේම තියෙනවයි කියලා හිතන්න මිනිස්සෙක්ට කන්නක් තියෙනවා. ඇඳුම් පැළඳුනුත් තියෙනවා. හොඳ ගේකුත් තියෙනවා. හොඳ අධ්‍යාපනයක් තියෙනවා. sannivedanaya කරන්න කටක් තියෙනවා. හොඳට අංග චලන ටික තියෙනවා. ඊට අමතරව ඒ සඳහා වුණු සම්පූර්ණ උපාංග ටික තියෙනවා. යන්නෙන්න එක වාහනයක් නෙමේ වාහන ගොඩක් තියෙනවා. හොඳ සෞඛ්‍යකුත් තියෙනවා. එයාව හොඳ STF එක වගේ හොඳ බලකායකින් ආරක්ෂා කරගෙන ඉන්නවා. එයාට හොඳට ඉන්ධන ටික තියෙනවා. ඒ කියන්නේ ගෙදර කවදාවත් විදුලිය නැති වෙන්නේ නැහැ. ඉන්ධන ටික ගෙවා ගන්න සල්ලි තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් තිබ්බත් මිනිස්සෙක්ට එක දෙයක් නැත්තම් ඒත් වැඩක් නෑනේ පුතේ. මොකක්ද ඒ දේ? ආදරය කියන දේ. ඔයාට ඔයා නිකමට කල්පනා කරලා බලන්න. ඔයාගේ හැමදේම ඔයා ළඟින් තිබ්බත් ඔයාගේ අම්මා තාත්තා ඔයා ළඟින් නැති වුණ දවසකට ඔයාට දුක් හිතෙනවද නැද්ද? දුක හිතෙනවනේ. ඔයාගේ සහෝදර සහෝදරියෝ ඔයා ළඟින් නැති වුණාම ඔයාට දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවනේ. ඔයාගේ යාළුවෝ ඔයා ළඟින් නැති වුණාම ඔයාට දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. ඇයි පුතේ? මේ ආදරය කියන දේ අපේ අවශ්‍යතාවයක් වෙන නිසා. ඒ නිසා මේ ආදරය කියලා කියන්නේත් අපේ අවශ්‍යතාවයක්. නැද්ද? ආදරය කියන්නේ අපේ අවශ්‍යතාවය. ඒ නිසානේ පුතේ ඔයාට ඒ මිනිස්සුන් ඕනේ. ඒ මිනිස්සු නැති වුණාට පස්සේ ඔයාට දුකක් හිතෙන්නේ ඒකනේ. ඔයාට මේ ලෝකේ මං කිව්ව මේ හැමදේම තිබ්බත් මේ දේ නැති වුණොත් මොකක් වෙනවද? කලකිරීමක් ඇති වෙනවනේ. මට ඉන්නේටින හොඳ ගයක් තියෙනවා. අර ලස්සන අපි සිංහලයේදී දැන් ඔයා සිංහල සාහිත්‍ය පොතේ ලස්සන කවියක් ඉගෙන ගන්නවා. දැන් 10 වසරේන ඔයා ඉන්නේ. ඔයා සිංහල සාහිත්‍ය පොතේ ඉගෙන ගන්න ලස්සන කවිය මම දැන් සර්ත් ඒ සිංහල කරලා තියෙනවානේ. මොකක්ද ඒකේ තියෙන්නේ? රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. පැනිමීයේ කෑමුත් බඩ ගිනි නැද්ද? රන් බරණින් සැදිමුත් ගත නොදිරද්ද. පැණිවරකා ගසටත් එන නොවදිද්ද කියලා ලස්සන කවියක් තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? අපි ලස්සන සුඛෝපභෝගී ඇඳක, ඒ කියන්නේ රන් මසු තියෙන ඇඳක නිදිගත්තත් අපිට නිින්ද යන්නේ නැති වෙන හේතු තියෙනවනේ. ඒ වගේ හේතුවක් තමයි පුතේ ආදරය. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි ආදරය කියලා කියන්නේ ඔය කොල්ලොන්ට හම්බෙන කෙල්ලොන්ට හම්බෙන කොල්ලෝ නෙමෙයි මම මෙතනදී කතා කරන්නේ. ඒවා හරි බොළඳයි. අම්මගේ තාත්තගේ ආදරය කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඔයා වෙනුවෙන්. ඔයා අද ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ අම්මා තාත්තා ඔයාලට දෙනවද නැද්ද කියලා බලන්න. දෙනවනේ. ඔයා නිකමට දැන් ඔය ඉඳගෙන ඉන්න පුටුවයි ඔය ඉස්සරහා තියෙන ඔයා මාව සම්බන්ධ වෙන ෆෝන් එකෙන් ලැප් එකෙන් මොකක් හරි වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඇඳන් ඉන්න ඇඳුම වෙන්න පුළුවන්. ඕකෙන් ඔයා ගත්ත එක දෙයක් කිය. එක දෙයක් නෑනේ පුතේ. ඔය ඔක්කොම දීලා තියෙනවා වගේ අම්මයි තාත්තයි. ඒ නිසා ආදරය කියන දේ අපේ අවශ්‍යතාවය. හරි. ඔන්න ඔය ටික තමයි අපේ අවශ්‍යතාව. ආහාර පාන කියන්නේ අපේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් කියන්නේ අපේ අවශ්‍යතාව. නිවාස වාසස්ථාන කියන්නේ අපේ අවශ්‍යතාව. අධ්‍යාපනය කියන්නේ ඔයාගේ අවශ්‍යතාවයක්. sannivedanaya ප්‍රවාහනය සෞඛ්‍ය ආරක්ෂාව බලශක්තිය ආදරය ඔන්න ඔය වගේ දේවල් අපේ අවශ්‍යතාවයක්. ආදරය නැත්නම් අපි ඒකට කියනවා විනෝදය කියලා. ඇයි ඒ විනෝදය කියලා කියන්නේ? දැන් අපි සෙල්ලම් කරලා ඉන්න එපයි. නිකම් මේ හැම වෙලෙම පොතකට හිර වෙලා ඉන්න ඕනේ නෑනේ. Taman කැමති දෙයක් කරගෙන වෙන දේ බලාගෙන එහෙමින් නැතුව Taman කැමති දේ කරගෙන ඉන්න එපයි. විනෝදය. Tamanගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. අන්න විනෝද වෙනවා. විනෝදයක් කියන අපේ අවශ්‍යතාවයක්. දැන් අපි ඔය දැන් මේ ළඟදී ආවේ නාදගම කියලා concept එකක්. ඒක කාටද ආවේ? අර බජව් දාලා මොනවද ගමම දෙවනත් කරන සංගීත වලට කැමති නැති අයට රිලැක්ස් වෙන්න එතෙන්ට ගිහලා ලස්සනට සින්දු අහන්න පුළුවන්. ඊට පස්සේ ඔය දැන් මමත් හරි කැමති දෙයක් තමයි ඔය සුනිල් එදිරිසිංහ වගේ මහත්මවරු ඉන්නවා. ඒගොල්ලොන් කටහඬවල ඇත්තටම මිහිරි. අන්න ඒ වගේ concept තියෙනවා. අන්න මේ විනෝද වෙන්න පුළුවන් අවස්ථා. විනෝදය කියලා කියන්නේ මේ නටන එකම නෙමෙයි. තමන්ගේ මනස නිදහස් කරගන්න, ඒක සැහැල්ලු කරගන්න කරන දේවල්. අන්න විනෝදය. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඔය ස්ට්‍රෙස් වෙලා ඉන්න මිනිස්සුયો කියලා කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට විනෝදය කියන දේවල් ඕනේ. හරි. ඔන්න මේවා නෙමේද බලන්න ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් ටික. ඒවා තමයි පුතේ මිනිහෙක්ට ඕන දේවල්. මේවා අනිවාර්යයෙන්ම ඕනේ. මේවා නැතුව ඇත්තටම අපිට ජීවත් වෙන්න බෑ. මේ වලින් එකක් හෝ නැති වුණොත් ඒ මිනිස්සයා මං කියන්නේ අසාර්ථක මිනිස්සෙක්. මේ මිනිස්සුන්ට ජීවිතයක් නැහැ කියලා නේ කියන්නේ. දැන් අපිම කියනවා මේවා ජීවත් වීමේදී මිනිස්සෙක් තියෙන්න ඕනේ කියලා. හැබැයි මේවා නැති වුණොත් ඒ ජීවත් වීමේදී මේ මිනිස්සු අසාර්ථක මිනිස්සෙක් බවට පත් වෙනවනේ. අන්න ඒ නිසා ඔයා මේ අධ්‍යාපනය කියන අවස්ථාවෙන් ලෝකෙම වෙනස් කරන මිනිස්සෙක් වෙන්න. ලෝකෙම වෙනස් කරලා
ඔයාට අල්ලන්න බැරි වෙච්ච අතු ටිකක් තියෙනවනේ මේ මේවවල. දැන් මේ sannivedanaya වගේ නම් ඔයාට කවදාවත් දැන්ටමත් නැතුව ඇති මොනවද Apple phone එකකින් පන්තියකට යන්න. ඊට පස්සේ Apple tab එකකින් වගේ iPad කියලා අපි කියන්නේ iPad එකකින් වගේ පන්තියකට log වෙන්න. ඒ ඔයා මේ හරියට මේ අධ්‍යාපනය කියන එකෙන් පුතේ ගේම ගැහුවොත් ඔයාට මේවා අරවාදෙන් අල්ලන්න බැරි සීමාවක් තියෙනවනේ. ඒ අල්ලන්න බැරි සීමාවෙම සීමාවක් විතරයි. තේරුණාද? ඒ නිසා මෙන්න මේවා තමයි අපේ ජීවිතේ ජීවත් වෙද්දී අපි සපුරා ගන්න ඕන දේවල්. හරි මාත් එක්ක එකපාරක් නිර්වචනය කිව්ව උදාහරණ ටික ලියාගත්තා. බලන්න. අවශ්‍යතා. මොකද්ද? ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. ඒ මොනවද? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වාසස්ථාන, අධ්‍යාපනය, sannivedanය, ප්‍රවාහනය, සෞඛ්‍ය, ආරක්ෂාව, බලශක්තිය, ආදරය නැත්නම් විනෝදය. ඔන්න ඔය කියන දේවල් තමයි අපි ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සපුරා ගන්න දේවල්. සෙට්ද? සෙට්. හරි. ලියෝ. අවශ්‍යතා. අවශ්‍යතා කියන එකේ ලියා ගන්න පුතේ දැන් ඔයාලට හොඳට ඒක පාඩම්. මොකද්ද? ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හඳුන්වයි. ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හඳුන්වයි. හරි. ඊගාවට ඔය තියෙනවනේ හිස් තැන් ටිකක් 1 ඉඳන් 9 වෙනකම්. 1 ඉඳන් 9 වෙනකම් තියෙන මුල් තුනේ මං කියන පිළිවෙලට ලියාගෙන යන්න ඕනේ. හොඳේ. එක ලියා ගන්න ආහාර පාන. දෙක ඇඳුම් පැළඳුම්. තුන නිවාස ඇලයිරක් වාසස්ථාන. අන්නේ තුනට කෙලින් මොකද්ද තියෙන්නේ පුතේ? මූලික මිනිස් අවශ්‍යතා. ඒ මොකද්ද මේ මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ? බෝඩ් එකට එන්නකෝ දැන්. අපේ ලෝකේ අපි ජීවත් වෙනකොට පුතේ මේවා නැති වුණත් මේ මම කිව්ව දේවල් ටික නැති වුණත් මෙන්න මේ තුන තියෙනවා නම් මිනිස්සෙක්ට ඇත්තටම දත කාගෙන ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද බැරිද බලන්න. ඉගෙනගෙනත් නැහැ. කතා කරන්නත් බෑ. කතා කරන්නෙත් නැහැ. යන්න එන්න වාහන මුකුත් නැහැ. ආරක්ෂාව ඕනෙත් නැහැ. සෞඛ්‍යකුත් ඕනේ නැහැ මට. බලශක්තිය කියන්නේ සෞඛ්‍යයක් ඕනේ නැහැ කියලා කියන්නේ මෙතන. යා සෞඛ්‍ය කියන එක අවශ්‍යතාවක් නෙමෙයි. මේ වගේ මේ දැන් මේ මූලික අවශ්‍යතාව තුන ඉටු කර ගන්නකොට හිතා ගන්නකො යා මොනවද? ඒ පාරින යාචකයෙක්ව යාචකයෙක් කියලා කියන්නේ අපි අපේ සාමාන්‍ය භාෂාවෙන් කියන හිඟන්නුන්නේ කියලා කියන්නේ අපි. ඒ වගේ මිනිස්සෙක් බලන්න පුතේ. එයාට අධ්‍යාපනයකුත් ඕනේ නැහැ. sannivedanayak එයාට ඕනේ නැහැ නේ. යා මිනිස්සෙක් එක්ක සාමාන්‍යයෙන් කතා කරන්නෙත් නැහැ. ඊට පස්සේ ප්‍රවාහනය පයින්මයි යන්නේ. ආරක්ෂාවක් ඕනද නැහැ. එයා කවුරු උස්සන් ගියත් කමන්නේ වගේ ඉන්නේ. සෞඛ්‍ය නෑ. සමහර ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ තුවාලවල සැරව පෙරාගෙන ඊට පස්සේ මොනවද ඇඳුම් ඉරාගෙන අර සෞඛ්‍යයක් නැතුව ඉන්නවා. ඊට පස්සේ බිම තියෙන දේවල් අහුල කකා සෞඛ්‍යයක ළඟ අවශ්‍යතාවයක් නෙවෙයි. බලශක්තිය. එයාලට ඉන්ධන වගේ විදුලිය වගේ දේවල් ඕනේ නැහැ. ආදරය විනෝදය. ඇත්තට මෙයාට ඒ අවශ්‍යතාවයක් නැහැ නේ. හැබැයි එයාට කන්න ඕනද නැද්ද? කන්න ඕනේ. ඔය එක්කෙනෙක්වත් දැකලා තියනවාද ඔය යාචකයෝ ඉන්නව ඇඳුම් පැළඳුම් නැතුව? ඉන්නව සමහර අය මනස විකාර වෙච්ච. ඒ අරින් අනිත් ඔක්කොම ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන ඉන්නේ පුතේ. අන්න ඇඳුම් පැළඳුම්. නිවාස වාසස්ථාන. එයාටත් ඉන්න හිටින්න තැනක් ඕනේද නැද්ද? ඕනේ. එයා බස් ස්ටෑන්ඩ් එකක හරි ඉන්නවනේ. පාරේ තොටුපොළක හරි තෙමෙන්නේ නැති තැනක ඉන්නවන වහින වෙලාවක. අන්න ඒ තුන තියෙනවා නම් ඇත්තටම මිනිස්සෙක්ගේ අර අනිත් අවශ්‍යතා නැති වුණත් ජීවත් වෙද්දි සපුරා ගන්න ඕන දේවල් ටික සපුරගෙනනේ. ගල් යුගයේත් මිනිස්සයා ඒ දේනේ කරේ. කන්න බැලුවා, ඉන්න බැලුවා, අඳින්න බැලුවා. ඊට පස්සේ තමයි සංකීර්ණ වෙන්න පටන් ගත්තේ. නැද්ද? ඒ නිසා ඒක තමයි අපි ඒවට කියන්නේ මොන අවශ්‍යතා කියලාද? පේනවානේ. මෙන්න මේ තුනට අපි කියනවා පුතේ මොනවද? මූලික අවශ්‍යතා කියලා. හරි. ඒක තමයි ඉස්සරහින් තියෙන්නේ මූලික අවශ්‍යතා කියලා. 4 වෙනියට ලියා ගන්න අධ්‍යාපනය.
පහ sannivedanaය, 6 ප්‍රවාහනය, 7 සෞඛ්‍ය, 8 ආරක්ෂාව නැත්නම් රක්ෂාව දෙකම ලියා ගන්න. මොකද සාමාන්‍යයෙන් වාගේ පේපර් වල රක්ෂාව කියලා අහනවා. රක්ෂාව කියලා ඇහුවට පස්සේ ළමයින්ට මතක් වෙන්නේ රැකියාව. රැකියාවත් අවශ්‍යතාවයක්ද කියලා අහන සමහර වෙලාවට ඇවිල්ලා. එහෙම නෙමෙයි රක්ෂාව කියලා කියන්නේ ආරක්ෂාවටම කියන වචනය. ඊගාවට බල ශක්තිය, එතන රූල් 9යි තියෙන්නේ 10 ලියා ගන්න. එතන පොඩි මොනවද එකක් ටයිප් වෙලා නැහැ. ආදරය විනෝදය 10 දාලා එතන යටින් 10 දාලා ලියා ගන්න. ආදරය විනෝදය දෙකම එකට ලියා ගන්න. ඒතර අවශ්‍යතා 10ක් තියෙනවා. හරි. එතකොට දැන් මේවනේ අපේ අවශ්‍යතා. මේවා තමයි අපි ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. මේ අවශ්‍යතාවල ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? මේ අවශ්‍යතාවල ලක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනිම ලක්ෂණය මොකද්ද පුතේ? පළවෙනිම ලක්ෂණය තමයි මේ අවශ්‍යතා ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. එහෙමනේ. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු වීම. අපි ඒක කෙටි කරලා ලියනවා අනිවාර්ය වීම. අනිවාර්ය වීම. හරිද? අනිවාර්ය වීම. මේ අවශ්‍යතා ගත්තාම මේ අවශ්‍යතා ජීවත් වීමේදී අනිවාර්යයි. ඒකේ පළවෙනි ලක්ෂණය. ඊගාවට මේ අවශ්‍යතා ගත්තාම පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මට ගණන් කරන්න පුළුවන්ද නැද්ද? ගණන් කරන්න පුළුවන්. මේ ගණන් කරන්න පුළුවන් නිසා දෙවෙනි අවශ්‍යතාවල ලක්ෂණය. කියන්නේ ගණන් කරන්න පුළුවන් නිසා විතරක් නෙවෙයි පුතේ ගණන් කරලා ඉවරයක් කරන්න පුළුවන් නිසා. මේක 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන්. ඒව සීමිතයි නේ. අවශ්‍යතා කියන දේවල් වල දෙවෙනි ලක්ෂණය මොකක්ද එහෙනම්? සීමිත වීම. ඒක ඇත්තටම තියෙන ගණනය කළ හැකි තරම් කුඩා අගයක්. එහෙම නෙමෙයිද? එහෙම තමයි. තුන්වෙනි එක මේ අවශ්‍යතා ගත්තාම ඔයා ආහාර පාන කියන එක ඔයාටත් ඕනේ මටත් ඕනේද නැද්ද? ඕනේ. මේ ඇඳුම් පැනඳුම් කියන එක ඔයාටත් ඕනේද මටත් ඕනේද නැද්ද? ඕනේ. නිවාසයක් දැන් මං ඉන්නේ ගෙයක් ඇතුළේනේ. ඒක අපිට ඕනේ. අධ්‍යාපනය ඕන නිසානේ ඔයා මගේ ළඟට ආවේ. ඕන නිසානේ මම තවදුරටත් ඉගෙන ගන්නෙ. sannivedanaya අපි දෙන සම්බන්ධ වෙන්නේ මේ දෙක ඕන නිසානේ. ප්‍රවාහණය මං ඉස්කෝලේ ගියේ මං අද ගෙදරින් කොහෙට හරි යනවා නම් එහෙම යන්නේ. ඔයා ගෙදරින් කොහෙට යනවා නම් එහෙම යනවනේ ප්‍රවාහණය කියන දේ ඕන නිසානේ. ඔයාටත් ඕනේ මටත් ඕනේ. ඔයාටත් ඕනේ මටත් ඕනේ කියන්නේ පුතේ. ඔයාටත් ඕනේ මටත් ඕනේ ඔයාගේ අම්මටත් ඕනේ ඔයාගේ තාත්තටත් ඕනේ කියලා. ඒ විතරද? නෑ. ඔයාගේ නෑදෑයොන්ටත් ඕනේ. ඉතින් මොකද්ද මම මේ කියන්න හදන්නේ? මේ කියන මේ අවශ්‍යතාවයන් ටික ඔයාට ඕනේ මට ඕනේ වගේම අපි හැමෝටම ඕනේ. අන්න අපි ඒකට කියනවා පොදු වීම. අවශ්‍යතාවල ලක්ෂණයක් පොදුයි. ඔයාටත් ඒක පොදුයි මටත් පොදුයි. ඔයත් කන්න ඕනේ මාත් කන්න ඕනේ. හරිද? ඊට පස්සේ පුතේ මේ අවශ්‍යතා කවුද නිර්මාණය කළේ? අවශ්‍යතාවයන් කවුද නිර්මාණය කරේ? මේ ආහාර පාන කියන අවශ්‍යතාවය කවුද නිර්මාණය කරේ? ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය ඇඳුම් පැළඳුම් නෙමෙයි මම කියන්නේ. ආහාර පාන නෙමෙයි මම කියන්නේ. ආහාර පාන කියන අවශ්‍යතාවය කවුද නිර්මාණය කරේ? ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය කවුද නිර්මාණය කරේ? කවුරු හරි කෙනෙක් ඉන්නවද? නිවාස කියන අවශ්‍යතාවය නිර්මාණය කරපු නෑනේ පුතේ. මේ අවශ්‍යතා කියන දේවල් අන්න මම වචනයක් පාවිච්චි කරනම් මෙන්න මෙතන නිසගව බිහි වුණේ. මොකද්ද නිසගව බිහි වෙනවයි කියන්නේ? නිසගව බිහි වෙනවා කියලා කියන්නේ කිසිම දෙයකින් මත නෙවෙයි බිහි වුණේ. ඒ කියන්නේ කවුරුත් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. එහෙනම් මේ කොහොමද නම් මේවා ආවේ දැන්? අවශ්‍යතාවයක් කියන දේවල් කවුරුත් නිර්මාණය කරේ නැත්තම් මේවා ඉබේම හටගත්තද? ඉබේම හට ගන්න දේවල් ලෝකේ නෑනේ. නෑ තමයි පුතේ ඉබේම හට ගන්න දේවල් ලෝකේ නෑ. හැබැයි ඒ වුණාට මේ අවශ්‍යතාවල් කවුරු විසින්ම හටගත්ත දේවල්ද? මිනිස්සු විසින්ම හටගත්ත දේවල්. මිනිහා මං අර කිව්වා වගේ පරිණාමයේ වේගෙන යනකොට යාට ඕන උන දේවල්. මිනිසා විසින් නිසගෙන්ම බිහි වුණ දේවල්. තේරුණාද? ඒ නිසා අපි කියනවා
අවශ්‍යතාවල හතරවෙනි ලක්ෂණය මේ අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. ව්‍යාපාරිකයන් නිර්මාණය කළ නොහැකි. ඔන්න ඕක තමයි ලක්ෂණ ටික. හරි දැන් මාත් එක්ක දැන් මගේ බෝඩ් එකේ සම්පූර්ණයෙන්ම අවශ්‍යතාවල ෂෝට් නෝට් එක වගේ තමයි තියෙන්නේ. අවශ්‍යතා කිව්වේ මොකද්ද පුතේ? ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. අවශ්‍යතා මොනවද? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වාසස්ථාන. මේ තුනට ස කිව්වා මොනවද? මූලික අවශ්‍යතා. අධ්‍යාපනය, sannivedanaya, ප්‍රවාහනය, සෞඛ්‍ය, ආරක්ෂාව, බලශක්තිය, ආදරය, විනෝදය. මේවත් අනිකුත් අවශ්‍යතා. ඒ අවශ්‍යතාවල ලක්ෂණ මොනවද? අනිවාර්ය වීම, සීමිත වීම, පොදු වීම, ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. හරි. ඔන්න ඔය ටික තමයි අවශ්‍යතාවල සම්පූර්ණයෙන්ම ෂෝට් නෝට් එක. හරි. අපි ඊටු ටික ලියා ගන්නවා. ඊගාවට අපිට ලියා ගන්න තියෙන්නේ පුතේ අපේ ටියුට් එකේ අවශ්‍යතාවල ලක්ෂණ. එහෙම නේද? හරි. මොනවද අවශ්‍යතාවල ලක්ෂණ? පළවෙනි එක බලන්න. ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු බවයි. අනිවාර්යයෙන්ම සපුරාගත යුතු බව කියලා කියන්නේ මොකද්ද පුතේ? අනිවාර්ය වීම. නැත්නම් අපි ඒකටම කියනවා අත්‍යවශ්‍ය වීම. දෙවෙනි එක සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා එක හා සමාන නොවීමයි. එතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒ නෝ අකුර කපා ගන්න තරහ නැතුව. සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවයන් එක හා සමාන වීමයි වෙන්න ඕන. එක හා සමාන වීමට අපි කියනවා මොකද්ද? පොදු වීම. ලියාගෙන දෙන්න පොදු වීම කියලා. අවශ්‍යතා ගණනය කළ හැකි තරම් සංඛ්‍යාත්මකව අවම වීම. මොකද සංඛ්‍යාත්මකව අවම වීමට කියන්නේ සීමිත වීම. සීමිත වීම. ඊගාවට අවශ්‍යතා නිසගයෙන් මෙන්න වචනේ නිසගයෙන් බිහිවෙන අතර ව්‍යාපාරිකයන්ට සකස් කළ නොහැකි බවයි. අන්න ලියා ගන්න තැනට ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. හරිද? ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. හරි. දැන් ඔන්න අවශ්‍යතා. ආයික පාරක් ඕනනම් අපි මාත් එක්ක කියලා යන්න. අවශ්‍යතා කියන්නේ මොකද්ද? ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. අවශ්‍යතා මොනවද? ආහාර, පාන, ඇඳුම් පැළඳුම්, නිවාස නැත්නම් වාසස්ථාන. මේ මොනවද මූලික අවශ්‍යතා? මූලික අවශ්‍යතා හැරුණකොට අනිකුත් අවශ්‍යතා මොනවද? sannivedanaya, සෞඛ්‍ය, ප්‍රවාහනය, ආදරය, විනෝදය, ඊට පස්සේ සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaya ඔන්න ඔය වගේ දේවල්. ලක්ෂණ මොනවද අවශ්‍යතාවල? අනිවාර්ය වීම නැත්නම් අත්‍යවශ්‍ය වීම. සීමිත වීම, පොදු වීම, ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි වීම. දැන් අවශ්‍යතා ගැන කතා කරානේ. අවශ්‍යතාවලට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවා ගැනද? උවමනා ගැන. අවශ්‍යතාවලට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ උවමනා ගැන. උවමනා. උවමනා කියලා කියන්නේ අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ආකාර වේ. මොකද්ද? අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ආකාර වේ. අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ආකාර.
එහෙනම් වුවමනා කියන්නේ මොකද? අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධාකාර නිර්වචන පාඩම් කරන්න වෙනවා මගේලා පන්තියේ ඉන්නේ. තියරිය තේරුම් ගන්නනේ. මෙහෙමයි පුතේ. අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධාකාරනේ. අවශ්‍යතාවයන් කිව්වේ මොනවද? ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස වගේ දේවල්නේ. අපි ඒකින් එකක් ගමු. ආහාර පාන කියන අවශ්‍යතාවය. මේ ආහාර පාන කියන අවශ්‍යතාවය සපුරා ගන්න ඔයා විවිධ ආකාර ටිකක් භාවිතා කරනවා. ඒ මොනවද ඒ ආකාර? හරි. ආහාර පාන කියන අවශ්‍යතාවය සපුරා ගන්න කනවා. හයි කණ එක ඇත්ත. මං අහන්නේ කන්නේ මොනවද? කනවා ඔයා බත්. ඊට පස්සේ කනවා ඔයා පාන්. මේකනේ අපේ ජාතික ආහාරයනේ. බතුයි පානුයි. ඊට පස්සේ ඔයා කනවා දැන් ආහාර පාන වලට බතුයි පානුයි. ඊට අමතරව මොනවද තව කන්නේ? රොටි කනවනේ. ඊට පස්සේ ඉන්දියාප්ප කනවා. ඊට පස්සේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර කනවා. මොනවද? ඉන්දි නෑතුව කෑල්ල අයින් කරනවා. මොකද? ආප්ප කනවා. ඊට පස්සේ ආහාරනේ දැන් මෙච්චර වෙලා කිව්වේ පාන වර්ග ටිකක් කියන්නේ. ඔයා වතුර බොනවනේ පුතේ ජලය. ජලය කියලා කියන්නේ ඔයාගේ ආහාර පාන කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න විදියන්නේ. ජලය. ඊට පස්සේ ඔයා කනවා බොනවා බීම වර්ග. දැන් මෙතන බීම වර්ග ලිස්ට් එකක් ලියන්න ගියොත් මට මේ බෝඩ් එකත් මදි වෙනවනේ. මොනවද බීම වර්ග? පළුඩ්ඩා බොනවා. ඊට පස්සේ අලිගැට peer බොනවා. සරුවත් බොනවා. අය ඔක්කොම ඔයාගේ බීම වර්ග. මේ ආහාර පාන කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාර තමයි විවිධාකාර ගොඩක් තියෙනවා. මොනවද? බත් කනවා, පාන් කනවා, රොටි කනවා, ඉන්දියාප්ප කනවා, ආප්ප කනවා, වතුර බොනවා, බීම වර්ග බොනවා. තේරුණාද? මෙන්න මේ තියෙන්නේ ඔයාගේ අවශ්‍යතා සපුරා ගන්න විවිධාකාර. ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ උවමනා. එහෙනම් දැන් තේරුණාද බලන්න. අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ආකාර තමයි උවමනා. මම එක අවශ්‍යතාවයක් මගින් මේ උවමනා ටික කිව්වා ඔයාලට. කොහොමද ඒක වෙන්නේ කියලා. එතනදී ආහාර පාන කියන අවශ්‍යතාවයට අමතරව මොනවද අපිට තව තියෙන්නේ? ඔයා මතක් කරන්න අපි දෙවෙනියට කිව්වේ ඇඳුම් පැළඳුම්. මේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාර මොනවද ඔයා? ඔයා සපුරා ගන්න විවිධ ආකාර තමයි. දැන් පිරිමි ළමයින්ගේ පැත්තෙන් කියන්නම්කෝ. මොනවද? ඔයා කලිසම් අඳිනවා. ඊට පස්සේ ටී-ෂර්ට් අඳිනවා. ටී නැතුව ඔයා මොනවද අඳින්නේ? ෂර්ට් අඳිනවා. ඊට පස්සේ ගැහැණු ළමයින්ගේ පැත්තෙන් බැලුවොත් ගවුම් අඳිනවා. අම්මලා සාරි අඳිනවා. දැන් කෙල්ලෝ සාරි අඳින්නේ නැහැ. ඉස්සර තමයි සාරි අඳින්නේ. අම්මලා දැන් කෙල්ලෝ අඳින්නේ ගවුම්, අම්මලා අඳින්නේ සාරි. ආච්චි අඳින්නේ මොනවද? චීත්ත. චීත්ත කිව්වහම තමයි තාත්තා අඳිනවා ඇති. යාළුවොත් අඳිනවා ඇති චීත්ත. ඒක නෙමෙයි මම කියන්නේ. අඳින චීත්ත ගැන. හරි. එතකොට චීත්ත අඳින. ඔන්න ඔය වගේ දේවල් නේද අපි මේ ඇඳුම් කියන කුලකයට. ඇඳුම් කියන කුලකයෙන් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න විවිධාකාර. දැන් පැළඳුම් ගන්න. දැන් පැළඳුම් ගත්තහම මොනවද? අත්ඔරලෝසුව. දැන් කොල්ලෙක් වුණාට පස්සේ අත්ඔරලෝසුවක් තියෙන්නේ. දැන් කියන්න එපා සර් මගේ සර්ගේ අත් දෙකේ අත්ඔරලෝසුවක් නැහැ. ඒකට කොල්ලෙක් වුණාම අත්ඔරලෝසුවක් තියෙන්න ඕන නම් අමුතමුතු වචන දාන්න එපා. මොකද මේක ලොකු ඔරලෝසුවක් තියෙදි තව අත්ඔරලෝසුවක් ඕනේ. අත්ඔරලෝසුව. ඊගාවට වලලු. අම්මලා තාත්තලා දාන්න අම්මලා තාත්තලා දාන්නේ අම්මලා දාන්න. ඊට පස්සේ තාත්තලා මොකක්ද දාන්නේ? වලලු වෙනුවට පින්න පත එකක් දානවා. මොකද්ද? බ්‍රේස්ලට්. හරි. ඊට පස්සේ සපත්තු. එතකොට මට මේ කියන්න උවමනා කළේ පුතේ දැන් මේ ගොඩක් කට්ටිය මේව වැරදිට වටහා ගන්නවා. ඒ මොකද්ද? සමහර අය ලියන්නේ මේ ආහාර පාන නැතුව ආහාර කියන අවශ්‍යතාවය විතරයි. ඇඳුම් පැළඳුම් නැතුව ඇඳුම් කියන අවශ්‍යතාවය විතරයි. විභාගයේදී ඔය අනාථ වෙන්නේ කොහොමද? බීම වර්ග කියලා එකක් දෙනවා. ආහාර විතරනේ කිව්වේ. එහෙනම් ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. උවමනාවක් නෙවෙයි කියලා අත්හරිනවා. ඊට පස්සේ අත්ඔරලෝසු වලලු බේස්ට් ඔන්න ඔය වගේ හොඳ බහු වර්ණයක් දෙනවා. ඒ ඇඳුම් ගැන විතරනේ කිව්වේ. අත්ඔරලෝසු කියලා කියන්නේ ඇඳුම් නෙවෙයිනේ. ඔන්න ඔය වගේ පොඩි තැන් මං කියන්නේ ඔයාට ඒක තේරුම් නැති වෙනවද මන් දන්නේ. කොහොම හරි අර ඒක ගැන තේරෙන්නේ නැති ළමෙක් හරි ඉන්න පුළුවන්. මම බේසික් එකටම කිව්වා. දැන් මේ ඔන්ලයින් පන්තියක තියෙන විශේෂත්වය තමයි ඔයා මාත් එක්ක කතා කරන්නේ. අද මේ කියන්නේ YouTube එකේනේ. දෙවෙනි දවසේ දැන් අපි Zoom එකෙන් ලස්සනට පන්තිය කරනවා.
එතකොට ඉතින් මට සොහන කුඩු ගන්නනවා වගේ ෆීලින් එකක් නෙවෙයි තියෙන්නේ. ළමයි මගේ ඉස්සරහා ඉන්නවා මම ළමයි එක්ක කතා කර කර ලස්සනට උගන්වනවා. එතනදී ළමයි මගෙන් ප්‍රශ්න අහන්නේ නැහනේ. එතනදී ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ පුතේ. ළමයින් අහන හැම ප්‍රශ්නයකටම හරියන උත්තර ටික කරන්න බෝඩ් එකේ. දැන් මම භෞතික පන්තියේ කරලා ඇවිල්ලා ඒ භෞතික පන්ති වලින් ළමයි මගෙන් ඇහුව ප්‍රශ්න ටික තමයි මම මෙතන කියන්නේ. එතන තමයි මම මේ ඔයාලට උගන්වන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි එතකොට අවශ්‍යතාවයක් සපුරා ගන්නා විවිධ ආකාරවලට අපි කියනවා උවමනා කියලා. හරිද? ඒ උවමනා වර්ග තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට ආහාර කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න විවිධ ආකාර තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාර තමයි මේ තියෙන්නේ. එහෙම අපිට ගන්න පුළුවන්. තව මොනවද? නිවාස, වාසස්ථාන, නිවාස වාසස්ථාන දෙකම එකයි. ඊට පස්සේ අධ්‍යාපනය කොහොමද සපුරගන්නේ? ඒව අපිට ගන්න පුළුවන්. හරි. ලියා ගන්න. උවමනා කියලා කියන තැන ලියා ගන්න. මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධාකාර ඇලයිරක් ස්වරූප වුවමනා ලෙස හැඳින්වේ. ඒ අනුව එතන තියෙන මෙතන අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට ඇතිවන ආශාව හේවත් කැමැත්ත උවමනා ලෙස හැඳින්වේ කියලා. ඒකත් ටිකක් දරුණු නිර්වචනයක්. ඒ කියන්නේ දරුණු කියන්නේ මොකද්ද? ඔයාගේ ලෙවල් එකට එන්නේ නැති නිර්වචනයක් කමක් නැහැ. මොනවද? කොහොමත් මම ඒක දැම්මේ ඔයාගේ එක පාඩමක් සම්බන්ධ වෙන නිසා. හොඳද? ඒක මං කියනම් 11 වසරට ආවහම. මොකද ඔයා මෙතනදී මම මේක දැම්මේ අර හැම එකම පාඩමක් සම්බන්ධ වෙනවා. ඔයා හැම දෙයකම දැනගෙන යන එක හොඳයිනේ. හරි. ඊට පස්සේ එතන තියෙනවා නිදසුන්. ආහාර නම් අවශ්‍යතාවය සපුරා ගන්නා විවිධ ආකාර වන කියලා. මොනවද මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාර මම ලිව්වා. හැබැයි දැන් මැකුවා. මොකද? බත්. එතන ලියා ගන්න බත්, පාන්. ඔය යට තියෙන ආහාර වට්ටෝරුවක් බලලා ලියා ගන්න. ආහාර නම් අවශ්‍යතාවය සපුරා ගන්නා විවිධ ආකාර මොනවද? බත්, පාන්, රොටි, කිරි, බිත්තර, මස්, පිට්ටු, බීම වර්ග. ඔනවා තමයි ආහාර නම් අවශ්‍යතාවය සපුරා ගන්නා විවිධ ආකාර. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා අර අවශ්‍යතාවවල ලක්ෂණ ඉගෙන ගත්තා වගේ උවමනාවල ලක්ෂණ. දැන් අර ඉස්සෙල්ලා මම ආහාර කියන අවශ්‍යතාවයට හෙන්න ටිකක් ලියාගෙන ගියා නේද? ඒ මම ලියාගෙන ගියේ මට ලියන්න තව ඒවා තිබ්බේ නැති නිසාද? නැත්තම් මේ බෝඩ් එකේ ඉඩ මදි නිසාද මම ඒක නැවැත්තුවේ? ඉඩ මදි නිසානේ. මොකද ආහාර කියන එක කියාගෙන ගියා නම් දැන් මම නිකමට හිතන්න බත් වර්ග කොච්චරක් තියෙනවද? රතු බත්, සුදු බත්, අම්මා කහ දාලා ඉවුවොත් කහ බත්, උමන්දාවේ හාමුදුරුවෝ නිල් කටවලු දාලා ඉවුවොත් නිල් බත්. බත් වර්ග ගොඩක් තියෙනවා. බාස්මති තියෙනවා. ඒ වගේ බත් ගොඩාක් තියෙන වර්ග. ඊට පස්සේ තව දුරටත් ඒක පොඩ වර්ධනය වෙලා බිත්තර විතරක් දාලා එළවලු ටිකක් දාලා හැදුවොත් බිත්තර රයිස්. ඊට පස්සේ මස් කෑලි ටිකක් දාලා ඒකට කුකුල් මස් විතරක් දාලා හැදුවොත් චිකන් රයිස්. ඊට පස්සේ ඌරු මසුයි හරක් මසුයි දාන්න පුළුවන් ඔක්කොම මස් දාලා මිනි මස් හරින ඔක්කොම දාලා හැදුවොත් ඒක මික්ස් රයිස්. අන්න ඒක රයිස් එකක් තව පොඩ්ඩක් වර්ධනය වෙනවා. ඊට පස්සේ ලුණු මිරිසයි රොටි කෑවා අපි ලුණු මිරිස්සයි රොටි කෑන්නේ නැතුව අද විද්දි මොනවා කන්න පුරුදු වෙලා දින්නේ? ඉතාලියේ පීට්සා කන්න පුරුදු වෙලා. ඒ පීට්ස් වලත් වර්ග තියෙනවද නැද්ද? තියෙනවනේ. චීස් පීසා කියයි. ඊට පස්සේ බාබකියු පීට්සා කියයි. ඊට පස්සේ එක එක වර්ගවල පීට්සා තියෙනවා. ඊට පස්සේ තව අර ගාෆීල්ඩ් කන්නේ මොනවද? ලසඤ්ඤ වගේ දන්නේ නැති කෑම තියෙනවා.
ඒ වගේ ආහාර කියන අවශ්‍යතාවය මේ බෝඩ් එකේ මෙතන ඉඳන් මට මෙතෙන්ට වෙනකම්ම ලියාගෙන ඉන්න පුළුවන්. ඒ ලිව්වත් මේක ඇතිද? බෑනේ. එහෙනම් මේවට පේන කැම් එකට පේන සීමාවෙ ලිව්වත් මට මේ ආහාර ටික ලියලා ඉවරයක් කරන්න බෑ. එහෙනම් පුතේ මොකද්ද ආහාරවල තියෙන ලක්ෂණය? අසීමිතයි. ඒව ඇත්තටම ආහාරවල තියෙන ලක්ෂණය නෙවෙයි. උවමනාවල තියෙන ලක්ෂණය අසීමිත වීම. ඒක ආහාර වලට විතරක් නෙවෙයිනේ පුතේ පොදුවේ. ඇඳුම් පැළඳුම් ගන්න. දන්නේ නැති කොච්චර ඇඳුම් පැළඳුම් තියෙනවද? ඒ නම කියන්න දන්න පුළුවන් ටික විතරනේ මමත් ඔයාලට උගන්වන්නේ. මම දන්නේ නැති දේවලුත් කොච්චරද? ලුංගි කියයි, ඒවා කියයි, මේවා කියයි, තව මොනවද කියන්නේ අමුතු අමුතු වචන කියවෙනවනේ. ඒ නිසා එතනින් නවත්තන්න ඕනේ. අසීමිත. නිවාස වලත් වර්ග තියෙනවා. කාර් වලත් වර්ග තියෙනවා. වාහන වලත් වර්ග තියෙනවා. sannivedana උපාංග වලත් වර්ග තියෙනවා. ඒ නිසා ඒවා අසීමිත. අපිට ඒවා ගණන් කරන්නත් බෑ. අපි ගණන් කරන්න පුළුවන් සීමා වෙනකන් ගියත් ඒවා ඇත්තටම ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් ගොඩාක් තියෙනවා. ඊගාවට දැන් මේ උවමනා කියන දේවල් බැලුවොත් දැන් මේ උදාහරණයකට මම ගන්නම්කෝ. මේ ආහාර කියන අවශ්‍යතාවය බත් කන්නත් පුළුවන්, පාන් කන්නත් පුළුවන්, රයිස් කන්නත් පුළුවන්, කොත්තු කන්නත් පුළුවන්. හරිද? මේ ආහාර කියන අවශ්‍යතාවයේදී මම බත් කනවා. ඔයා බත්ම කන්න ඕනද මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලා? නෑනේ ඔයාට පුළුවන් පාන් කන්න. ඊට පස්සේ මම පාන් කනවා. ඔයා පාන්ම කන්න ඕනද ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලා? නෑ ඔයා රයිස් කනවා. කොහොමද මං කරන දේ කරන්නේ නැති නිසා මම රයිස් කනවා. ඊට පස්සේ ඔයා රයිස්ම කන්න ඕනද අද රැයට අද උදේට අද හෙට දවසට හරි කොහොම හරි ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලා? නෑ. ඔයා මුකුත් කන්නේ නැතුව ඔයා කිරි එකක් ගන්නවා. අයියේ මොකද්ද මම මේ කියන්නේ? කිසියම් අවශ්‍යතාවයක් සපුරාලන්න අපිට පුළුවන් පුතේ ඒ හා සමානම වෙනත් උවමනාවක් මගින්. මොකක්ද මේ වචනේ? කිසියම් අවශ්‍යතාවයක් සපුරාලන්න පුළුවන් ඒ හා සමානම වෙනත් උවමනාවක් මගින්. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන් බත් නැතුව පාන් කාලා. ඒ හා සමානම වෙනත් උවමනාවක් නේ. දැන් මම මෙහෙම හිතන්නේ මම ඒ හා සමානම වෙනත් උවමනාවක් කියලා දෙන්නේ. මගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න බෑනේ පුතේ වෑන් එකක් කාලා. හේතුව මොකද? ඒක මේ හා සමාන උවමනාවක් නෙමෙයි ප්‍රවාහනයේදී වෑන් එන්නේ. ප්‍රවාහනය කියන අවශ්‍යතාවය තමයි වෑන් වලින් සපුරාලන්නේ. ඒ හා සමාන වෙනත් උවමනාවක් මගේ. තේරුණාද මම කියපු එක? බත් ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන් ඒ හා සමාන ඕනෑම උවමනාවක්. එහෙනම් මොකද්ද මේ මම කියන්න උත්සාහ කරන්නේ? උවමනා කියන දේවල් මේ උවමනානේ. මේ උවමනා අනිවාර්යද? නෑ අනිවාර්ය නෑනේ. වෙනත් උවමනා මගින් ඒව සපුරාලන්න පුළුවන්. එහෙනම් උවමනා මොනව නැද්ද? අර අන්න මොනවද අපි අවශ්‍යතා කිව්ව අනිවාර්යයි උවමනා එහෙනම් මොනවද? අනිවාර්ය නොවේ. ඊට පස්සේ ඔයා මට කියන්න අවශ්‍යතා මිනිහා විසින්ම නිර්මාණය කරගත්තට උවමනා කියන දේවල් කවුද නිර්මාණය කළේ කියලා? උවමනා කියන දේවල් නිර්මාණය කළේ ව්‍යාපාරිකයෝ. බත් කියන අවශ්‍යතාවය බත් කියන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරය තවදුරටත් සංකීර්ණ කරේ කවුද? ව්‍යාපාරිකයෝනේ. රයිස් වගේ දේවල්. රොටි කියන අවශ්‍යතාවයක් සපුරාගත්ත ආකාරයක් වුණ රොටි කියන දේ පීට්සා කියන දේ වෙනකන් සංවර්ධනය කරේ කවුද? ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ එහෙනම් මොනව කරාද? උවමනා නිර්මාණය කළා. එහෙනම් ව්‍යාපාරිකයන් උවමනා නිර්මාණය කරා. ඒතර බලන්න ප්‍රවාහනය කියන්නේ අපේ අවශ්‍යතාවයක්. ඉස්සර අපේ මිනිස්සු කකුල් දෙකෙන් ගියපු මිනිස්සුયો ඒක ප්‍රවාහනයේ කකුල් දෙකෙන් යන්න ඕනේ නැහැ කියලා දැනගෙන රයිට් සහෝදරයෝ ගුවනින් යන්න තැත් කළා. අන්න ව්‍යාපාරිකයෝ තමයි මොනවා කරේද? මේ ව්‍යාපාරිකයෝ තමයි උවමනා එක එකට සංකීර්ණ වෙන ආකාරයෙන් නිර්මාණය කළේ. ඊගාවට ඔයා කියන්න බලන්න තව දෙයක්. දැන් මං අර ඉස්සෙල්ලා කිව්ව දේම බලන්න. මම බත් කනවා කියලා ඔයා බත්ම කන්න ඕනේද නෑනේ ඔයාලට වෙන දෙයක් කන්න පුළුවන්. මම වෑන් එකකින් යනවයි කියලා ඔයා වෑන් එකකින්ම යන්න ඕනේද නෑ ඔයාලට කාර් එකකින් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා උපකාරක පන්ති වලට මගේ ළඟට මෙනවයි කියලා ඔයාගේ යාළුවත් මගේ ළඟට මෙන්න ඕනේද නෑ. යාට වෙන සර් කෙනෙක් ළඟට නැත්නම් සර් කෙනෙක් ළඟට යන්න නැතුව අරින්න. මොකද්ද මම මේ කියන්නේ?
අධ්‍යාපනයේ අවශ්‍යතාවය වේවා. ආහාර කියන අවශ්‍යතාවය වේවා. ප්‍රවාහනය කියන අවශ්‍යතාවය වේවා. මොන අවශ්‍යතාවයක් වුණත් ඒ අවශ්‍යතාවය සපුරා ගන්න විදිය එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්ද නැද්ද? වෙනස්. එහෙනම් අර අවශ්‍යතාවය පොදු වුණාට උවමනා කියන දේ මොනවද? විවිධයි. සපුරා ගන්න ආකාරය විවිධයි. අපි අවශ්‍යතාවල කතා කරේ නැති උවමනාවල කතා කරන තව ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ උවමනා සමාජ බලවේග මත වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සමාජ බලවේග කියන්නේ කවුද? ඔයාට බලපෑම් කරන පාර්ශ්ව. අම්මා තාත්තා ඔයාට බලපෑම් කරනවානේ. ඒ නිසානේ ඔයා ෆෝන් එකෙන් මගේ පන්තිය පැය දෙක හරි ඉවර වෙනකම් බලාගෙන ඉන්නේ. මොකද ඒ අතරතුර ඔයා YouTube එකට ගිහිල්ලා වෙන වෙන දේවල් බැලුවොත් මොකද්ද වෙන්නේ? අම්මා කනහරහා පාරක් ගන්නවා. තාත්තා හප් කියනවා. ඒ වගේ දේවල් එතකොට බයයි. අම්මගේ කනහරහා පාරයි තාත්තගේ හප් කියන එකයි තුලා සමාන වෙනවා. කොහොම හරි සමාජ බලවේග කියන්නේ මොකද්ද? ඔයාව පාලනය කරන කට්ටිය. ඔයා ඔයාගේ යාළුවෙක්ගෙන් දෙයක් අහලා ඒ යාළුවා කියන දේ හරිනම් ඔයා ඒක පිළිගන්නවා. වැරදි නම් ඒත් පිළිගන්නවා. ඒ වගේ තමයි අම්බ යාළුවෝ. සමාජ බලවේගයන් කියන්නේ ඒ වගේ කට්ටිය. ඔයාගේ අයියා අක්කා ඔයාට බැනලා ඔයාව හදනවා කියන ඔයාව පාලනය කරන්න පුළුවන් කට්ටිය. ඒ විතරද සමාජ බලවේග? රටක රජයට ඔයාව බැයිද පාලනය කරන්න? පුළුවන්. රජයේ නියෝගයක් නිකුත් කරොත් මෙන්න මේ ප්‍රදේශයට වෙනකම් අද ඇඳිරි නීතිය කියලා ඔයාව පාලනය කරන්න බැරිද? පුළුවන්. එහෙනම් සමාජ බලවේග කියන්නේ මොනවද? ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල්. සමාජ බලවේග මත උවමනා වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? අම්මා කිව්වත් කොත්තු කන්න එපා. අද කොත්තු කන්නේ. කොච්චර කොත්තු කන්න ආසාවක් තිබ්බත් ගෙදර තියෙන බත් එක්ක කන්න වෙනවද නැද්ද? කන්න වෙනවා. අන්න වෙනස් වෙනවා. සමාජ බලවේග මත උවමනා කියන දේවල් වෙනස් වෙනවා. දැන් අපේ රජේ එහෙම කරන්නේ. ඔයා හිතන්න උතුරු කොරියාව වගේ රටක මොනවද? ඕගොල්ලෝ 300ට 5 දවසෙන් බත්න විතරයි කන්න ඕනේ. වෙන කිසිම දෙයක් කන්න බෑ කියලා නියෝගයක් දානවා. ඊට පස්සේ ඉතින් මේ දේවල් හදන්න ඕන දේවල් රටට ආනයනය කරන්නේ ගෙන්නන්නේ. එතකොට ඉතින් සමාජ බලවේග මත උවමනා වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේකම අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් අවශ්‍යතාවල. මොකද සමාජ බලවේග මත වෙනස් වෙන්නේ නැහැ කියලා. ඇයි? කන්න බෑ කියලා ඕන විච්චූරණ දාලා රජයක් ඕන නිවේදන නිකුත් කරත් බත් කියන උවමනාව මගින් හරි අවශ්‍යතාවය සපුරා ගන්නවද නැද්ද? සපුරා ගන්නවනේ. ඒ හින්දා තමයි මම මේක උවමනාවලට විතරක් දැම්මේ. සමාජ බලවේග මත වෙනස් වේ කියන කතන්දරේ. වෙනස් වේ කියන කතන්දරේ. ආයි වේ තමයි තිබ්බේ. ඒක වේ කියලා ආයි ඒක මකලා ආයි ඒකම ලියනවා. බලන්න. හරි ප්‍රාථමිකයි. හරි වෙනස් වේ. හරි. ලියා ගන්නකේ උවමනාවල ලක්ෂණ ටික. අපි උවමනාවල නිර්වචනය ලිව්වා. ආහාර සපුරා ගන්න විවිධ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාර ටිකක් ලිව්වා. අපිට දැන් තියෙන්නේ උවමනාවල ලක්ෂණ ටික ලියා ගන්න. හරි. හරි එහෙනම් පළවෙනි එක ලියා ගන්න. ජීවත් වීම සඳහා යම් උවමනාවක් සපුරා ගැනීම අනිවාර්ය නොවන අතර එහා සමාන වෙනත් උවමනාවකින්ද අවශ්‍යතා සපුරාගත හැක. අර මං ඉස්සෙල්ලා කිව්ව කතන්දරේනේ පුතා. මොකද්ද? මොනවාද? අපිට ආහාර කියන අවශ්‍යතාවය බත්ම කාලා සපුර ගන්න ඕනේ නෑ. පාන් කන්න පුළුවන්. හැබැයි ඒහා සමාන වෙනත් උවමනාවක්. වෑන් එකක් කාලා අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න බෑනේ. එහෙනම් මොකක්ද ඒ කියන්නේ? අනිවාර්ය නොවීම. ආයතෙන් ලියාගන්න. අනිවාර්ය නොවීම. නැත්නම් අත්‍යවශ්‍ය නොවීම. දෙවෙනි කාරණාව. උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන බවයි. ඒ කියන්නේ විවිධ වීම. උවමනා සංඛ්‍යාත්මකව ගත් කල ගණනය කළ නොහැකි වීම. අර මං කිව්වා වගේ මේ බෝඩ් එකේ මට ආහාර කියන අවශ්‍යතාවය කියන එක ලියාගෙන එක ආහාර කියද්දි පොඩ්ඩක් ලිව්වට උවමනා කියන ලිස්ට් එක මේ බෝඩ් එකේ ලියාගෙන ගියත් ප්‍රමාණවත් නෑ. දැන් ඔයා කැමරාවට අහුවෙන්නේ මේ බෝඩ් එකේ මෙච්චරයිනේ. එච්චරයි. ඒ වගේ කැමරාවට අහුවෙන ප්‍රමාණය. එතකොට ඒ කැමරාවට අහුවෙන ප්‍රමාණය මම මේක ලියාගෙන ගියත් ඔයාගේ උවමනා කියන අවශ්‍යතාවය උවමනා ටික මේකේ ලියලා නිම කරන්න බෑනේ. ඒ ආහාර ටික විතරයි. ප්‍රවාහනීය sannivedana ගොඩාක් තියෙනවා. ආයෙ නැතෙන ලියන්න. අවශ්‍යතා ගණන මොනවාද? උවමනා සංඛ්‍යාත්මකව ගත් කල ගණනය කළ නොහැකි වීම. මොකද අසීමිත වීම.
ව්‍යාපාරික අදහස් මත වුවමනා බිහිවන බවයි. මොකද ඒ? ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකිවීම. ඊගාවට සමාජ බලවේග මත උවමනා වෙනස් වීම. මගේ ලස්සනට පැහැදිලි කරා ලියා ගන්න. සමාජ බලවේග මත වෙනස් වීම. සමාජ බලවේග මත වෙනස් වීම. හරි. අදට ඇති. අපි ඔයත් එක්ක කතා කළා අද ව්‍යාපාර කියලා කියන්නේ මොනවද? අවශ්‍යතා කියන්නේ මොනවද? සහ ඒ අවශ්‍යතාවල ලක්ෂණ මොනවද? වුවමනා කියන්නේ මොනවද? සහ ඒ වුවමනාවල ලක්ෂණ මොනවද? අපි ඔයත් එක්ක කතා කළා. මේට අමතරව අද මම ඔයත් එක්ක කතා කරා ඔයාගේ කොමර්ස් කියන විෂය මොකක්ද? එතකොට අපි එකපාරක් කියමු මේක පොඩ්ඩක්. මොකද්ද ව්‍යාපාරයක් කිව්වේ? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන නැත්නම් ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. අවශ්‍යතා කියන්නේ ජීවත් වීමේදී මනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. ඒවල ලක්ෂණ අත්‍යවශ්‍ය වීම, පොදු වීම, ව්‍යාපාරිකයන් නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම. වුවමනා මේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වરૂප. ලක්ෂණ මොනවද? අසීමිත වීම, විවිධ වීම, ඊට පස්සේ අනිවාර්ය නොවීම, ව්‍යාපාරිකයන් නිර්මාණය කළ හැකිවීම, සමාජ බලවේගයන්ට වෙනස් කළ හැකිවීම. එතකොට පුතේ ඔයාද මං කිව්ව මේ විෂය නිර්දේශයේ මෙන්න මේ ටික අද මං ඔයත් එක්ක කතා කරා. ඔයාට චුට්ටක් හරි මතකයි. මම දන්නවා චුට්ටක් නෙමෙයි ඔයාට ඔක්කොම ටික මතකයි. ඒ කියන්නේ පුතේ මම සාර්ථකයි. මං කිව්වා මේක අර එක අතකින් ගහන්න පුළුවන් ගේමක් නෙවෙයිනේ පුතේ. මේක ගහන්න නම් අපි දෙන්නගේ අත් දෙකම ඕනේ. ඒ නිසා පුතේ මම සාර්ථකයිනේ මේ වැඩේ. ඒ නිසා ඔයාට මම කිව්ව දේ ලස්සනට තේරුණා නම් ඔයාගේ හදවතටම මං කිව්ව දේ අද දැනුණා නම් සහ මේ සර්ත් එක්ක ලස්සනට ඉස්සරහට හිටියොත් මගේ ගිණුම්කරණය කියන විෂයට ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයට දෙකම සමාන කරගෙන ව්‍යාපාර ටිකයි ගිණුම්කරණ අධ්‍යයනය කියන මේ දෙකම සමාන කරගෙන මැච් එකක් ගහන්න පුළුවන් කියලා ඇත්තටම පුතේ ඔයාට හිතෙනවා නම් ඔයා අපේ පන්තියේ තව යාළුවෙක්ට රෙකමන්ඩ් කරා. ඔයාගේ අම්මටත් කියන්න සර් උගන්වපු දේ ඔයාට ඇත්තටම තේරුණා නම් තේරුණයි කියලා. ඒ අනුව ඔයා අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් 0.74යි 0.95යි 35යි 68 කියන මේ නම්බර් එකට ඔයාගේ නමයි ශ්‍රේණියයි සම්බන්ධ දාලා මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න පුතේ. ඔයාට රිප්ලයි එකක් එවනවා. ඒ අනුව ඔයාට අපේ පන්තියත් එක්ක මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් පුතේ අපි ලස්සනට අපි දෙන්න එකට එකතු වෙලා ලස්සනට වැඩේ කරගෙන යමු. ගිණුම් කරන ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂය මාත් එක්ක එකතු වෙලා අපි ලස්සනට ගොඩ දාමු. තව අවුරුදු දෙකකින් ඔයාලා ලියන්න තියෙන මේ පේපර් එකට අපි ඇත්තට මේ සාමාර්ථයක් ගන්න වැඩ කරමු. ඒ සඳහා තියෙන ලස්සන වැඩපිළිවෙලක් එක්ක ඔයත් අපිත් එක්ක අත්වල බැඳ ගන්න. එහෙනම් මාව හොයාගෙන මේ කාර්යයත් එක්ක සම්බන්ධ වුණ ඔයාට සුබ දවසක්. මම විශාල් රත්නායක සර්.